හරි අපි වැඩේ පටන් ගමු. ගාන මොකද්ද තිබ්බේ? මේකනේ. හරි. හරි පුතා වැඩේ පටන් ගමු. අපි මෙන්න මේ ගානෙන් තමයි වැඩේ ස්ටාර්ට් වෙන්නේ. සවුන්ඩ්ස් එනවා ඔක්කොම හරි. දෙදස් 13 ලෙවල් ගාන 2013 ලෙවල් ගානෙන් තමයි වැඩේ ස්ටාර්ට් වෙන්නේ. හරි ගාන කියව ගන්න. හරි ගාන දැක්කා නේද? ගාන කියවන්න වෙලාව මදි වුණාද? 2013 ලෙවල් ගාන පෙරලා ගන්න පාස් පේපර් වල තියෙනවා නම් අපි කෙලින්ම වැඩේට එන්න වෙමු. ගාන හදන්නේ පොඩි වෙලාවක් ඕනනම් දෙන්න පුළුවන් ගාන කියවන්න. එක්තරා මොහොතකදී ගාන පොඩි වෙලාවද u ප්‍රවේගයෙන් කියවන්න ගාන කියවන්න. හරි. එක්තරා මොහොතකදී u ප්‍රවේගයෙන් ඒකාකාර වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන නැවක් සරල රේඛීය මාර්ගයක v ඒකාකාර වේගයෙන් ගමන් කරයි. බෝට්ටුවට උතුරින් අංශක 60ක් කෝණයක් බටහිර දිශාවට d දුරකින් නැත. සමානතාවයක් දීලා තියෙනවා. නැවල්ලා ගැනීම සඳහා බෝට්ටුවෙන් ගමන් කළ හැකි දිශාවන් දෙකක් තිබෙන එක බව පෙන්වනවා. ඒ හැකි දිශා දෙක ඔස්සේ නැවල්ලා ගැනීම සඳහා බෝට්ටුවට ගත වන කාල අතර වෙනස කාල වෙනස තමයි පුතා අපිට හොයන්න තියෙන්නේ. කාල වෙනස තමයි අපිට හොයන්න තියෙන්නේ. කාල වෙනස. හරි. අපිට මේ ගානේ හොයන්න තියෙන්නේ කාල වෙනසක්. කාල වෙනසක් කියන්නේ අපි හිතමුකෝ මේකේ පළවෙනි කාලය අපි හිතමු t1 කියලා, දෙවෙනි කාලේ t2 කියලා හිතුවොත් කාල වෙනසක් කියන්නේ අපි කියනවා කාලාන්තරයක්. කාල දෙක අඩු කරන්න තියෙන්නේ. ඉතින් පුතා දන්නවා සාපේක්ෂ ප්‍රවේගයේ පාඩමේදී අපේ සිලබස් එක තුල වැඩ කරද්දී කාලය සම්බන්ධ සියලුම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ මේ එක පොඩි සමීකරණයකින්. ඒක තමයි ඔයා ලේසියෙන්ම යූස් කරන S = ut කියන සමීකරණය. ඉතින් පුතා දන්නවා S කියන්නේ ගමන් කරපු විස්ථාපනය, ගමන් කරපු දුර කියලා ගන්න පුළුවන්. u තමයි අපි සාපේක්ෂ ප්‍රවේගයෙන් ගණනය කරන්නේ. මේ u තමයි සාපේක්ෂ ප්‍රවේගය කියලා අපි ගන්නෙ. t කියන්නේ ටයිම් එක. ඉතින් මේකෙදී
ගානේ දීලා තියෙනවා මොකද බෝට්ටුවක් කනවලු නැවක් අල්ල ගන්න. බෝට්ටුවක් කනවලු නැවක් අල්ල ගන්න. අපි තවදුරටත් ගාන කියවමු. බෝට්ටුවක් කනවලු නැවක් අල්ල ගන්න. දැන් ගානේ මම කියන මෙන්න මේ දත්තේ කියවන්න. කොච්චර දුරක් කියද බලන්න. බටහිරට D බලන්න තුන්වෙනි පේලියේ. බටහිරට D කිලෝමීටර දුරින් නැත. දැක්ක නේද? නැවල්ලා ගැනීම සඳහා බෝට්ටුව ගමන් කළ හැකි ඔන්නම දිශා දෙකක් එහෙම එකක් කියනවා නේ. බෝට්ටුවකට උතුරින් අංශක 60ක් කෝණයක් ඔන්නම කියනවා. බෝට්ටුවකට උතුරින් අංශක 60ක කෝණයක් බටහිරට D දුරකින් ඇත. ඔන්නම කියනවා. උතුරින් අංශක 60ක කෝණයක්. බෝට්ටුවට විකරයෙන් ගමන් කරන බෝට්ටුවකට. තරම මොදකදී U ඒකාකාරයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන නැවක්. සරල රේඛීය මාර්ගයක V ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බෝට්ටුවකට උතුරින් අංශක 60 කෝණයක් බටහිරට D දුරකින් ඔන්නම කියලා තියෙනවා. ඒ කියන්නේ මම කියවනේ දැන් අපිට මේ ගානේ S සමාන UT දෙපාරක් සමාන UT එකකින් තමයි හදන්නේ. මේ S කියන්නේ පුතා ගමන් කරපු දුර. මේ T තමයි ටයිම් එක. ඉතින් අර කාලා දෙකක් හොයන්න අපි S සමාන UT දෙපාරක් දාන්න තියෙනවා. ඉතින් මේකේ යන්නේ පුතා බෝට්ටුවක් තමයි යන්නේ. බෝට්ටුවක් කියන්නේ ගාන කියලා තිනවා මේ බෝට්ටුව සහ නැව අතර දුර D කියලා අපිට දීලා තිනවා. ඒ කියන්නේ අපි දැනටමත් S දන්නවා. අපිට හොයන්න තියෙන්නේ මේක. මෙන්න මේ කාලය. ඒතර මේකේ කාල දෙකක් වෙන නිසා S සමාන UT අපිට දෙපාරක් දාන්න වෙනවා. ඒතර මේ දුර D ම තමයි මේ U තමයි පුතා වෙනස් වෙන අපි හිතමුකෝ U1 U2 කියලා හිතමුකෝ. නැත්නම් අපි හිතමුකෝ මේක XY කියලා හිතමුකෝ ප්‍රවේග දෙක. ඔන්න මොන හරි සංකේත දෙකක් අපි හිතමු. ඒතර කාලය අපිට T2 වගේ සංකේත දෙකක් අපිට පාවිච්චි කරන්න ඕන. T2 කියලා දාමුකෝ. x වැඩි කිරීම මේක T1 කියලා ගමු. එතකොට කාල වෙනස කියන්නේ T1 රින T2 නැත්නම් T2 රින T1 හරි කොහොම හරි විශාල කාලයෙන් කුඩා කාලය අඩු කරගන්න ඕනි. ඉතින් මේකදී අපි දන්නේ නැහැ කොයි කාලයේද ලොකු කියලා. කොහොම හරි කාල වෙනසක් තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්න ඕනේ. මට කියන්න අවශ්‍ය වුණේ පුතා ඒක ඔයාලට තේරෙච්ච නිසා මේ ගාන හදන්න වෙන්නේ අපිට S සමාන UT සමීකරණයෙන්. ඉතින් අර S සමාන UT සමීකරණ S කියන විස්ථාපනය අපි දැනටමත් දන්නවා. මේ U කියන ප්‍රවේගය තමයි අපි හොයාගන්න අවශ්‍ය වෙන්නේ. කාලේ T1 ට ඒතර අපිට උත්තරේ මෙතන කාලේ T2 ට උත්තරේ අපි එතකොට මේ U කියන සාපේක්ෂ ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. කතන්දරේ ලොකු කතන්දරයක් තියෙනවා. අන්න ඒ කතන්දරේ පාවිච්චි කරලා අපි ප්‍රවේග දෙක අපි හොයාගමු. ඒතර මේ ප්‍රවේගය හෙව්වම මේ ප්‍රවේගය මෙතනට ආදේශ කරාම අපිට T1 හොයාගන්න පුළුවන්. තව ප්‍රවේගයක් වෙලා මෙතනට ආදේශ කරාම අපිට T2 හොයන්න පුළුවන්. අන්න එතකොට අපිට ওই කාල දෙක අඩු කරන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ගාන අපි ෆයිනල් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ගානට දැනට ඔයාලට ප්ලෑන් එකක් හැදලා ඉවරයිනේ. මම මේ කරේ මොකද්ද? ගානට පොඩි ප්ලෑන් එකක් හදලා දුන්නා. ලොකු ප්ලෑන් එකක් නෙමෙයි. සරල ප්ලෑන් එකක්. ඒ කියන්නේ රෆ් ප්ලෑන් එකක්. අපි රෆ් ප්ලෑන් එක දැන් පොඩි ස්මූත් කරමු දැන් ඊළඟ ස්ටේජ් එකේදී. දැන් ඔයාලට ගාන ඉන් කරන විදිය, ගාන යන්න ඕන විදිය, ගාන මොන වගේ සැලැස්මකටද දුවන්නේ කියන එක ගැන ඔයාලට හොඳ අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි නියමයි. දැන් අපි මේක ලස්සනට ස්මූත් කරලා හොඳට පොලිෂ් කරලා ගමු මේ සැලැස්ම අරගෙන මේක ලස්සනට ක්‍රියාත්මක කරමු කියලා තමයි මම ඔයාලට කියන්නේ. හරි. අපි එනම් සැලැස්ම ක්‍රියාත්මක කරමු. සැලැස්ම අවසානයේදී ඔයාලට ගේම් එක බාර වෙනවා. මොකද්ද? මේ සමීකරණ වලට x y හොයලා ඒව ආදේශ කරලා T1 T2 හොයලා ඒ දෙක අඩු කරලා අවසාන උත්තරය ඔය දීලා තියෙන බව පෙන්වන්න තියෙන උත්තරයට ඔයා එන්න ඕනි. බව පෙන්වන්න තියෙන උත්තරේ තියෙනවනේ. ඒ උත්තරයට ඔයා එන්න ඕනි. ඒකට මම උදව් කරනවා. හරි. අපි එහෙනම් දැන් අපේ සැලැස්ම ස්මූත් කරමු. දීලා තියෙන දත් වලට අනුව. මේකේ හොඳම දත්තයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. කොහොම හරි බෝට්ටුව මෙන්න මෙහෙම තියෙනවා. පුතත් ඉතින් මේවා ඒ කියන්නේ ගානක් කියවද්දි මෙහෙම සටහන් කරා කියලා ගානක් පටන් ගත්ත වෙලේ පුතා ගාන කියවන ගමන් ගානේ රෆ් දල සැකස්මක් දාගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි ඉතින්. ඒක සමහර වෙලාවට ගාන ආරම්භයේදී තියෙන කටසටහනක් වෙන්න පුළුවන් ඔයාගේ. ගාන ආරම්භයේදීවත් තැන් තැන් වල එක එක පොඩි පොඩි වැඩ කරලා නිකන් ගානට පොඩි අයිඩියා ටිකක් කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගාන හදනවා කියලා මේ වගේ ටිකක් දාගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. මේ වගේ ටිකක් දාගෙන පොඩි දේවල් විස්තර ටිකක් දාගෙන පස්සේ තමයි ගාන ස්ටෑන්ඩඩ් විදිහට ස්ටාර්ට් කරන්නේ. පොඩි මුලික කඩු සැකස්මක් දාගෙන පොඩ්ඩක් නිකන් ගානට පොඩි සපෝට් එකක් දාගන්නවා. ගාන එහෙම කියවලා පොඩි පොඩි විස්තර ටිකක්. මාත් මේ බෝඩ් එකේ තැන් තැන් වල එක එක ඒවා ලියන්නේ. ඒක තමයි අපි ගාන හදන්න දැන් සැලැස්ම ෆික්ස් කරගන්න හදන. ඒ කියන්නේ ගානට අවශ්‍ය දේවල් ටික අපි ගානට ස්මූත් එකේ දුවන්න පුළුවන් විදිහට ගන්න හදන ඩේටා ටික ගාන කියවලා. හරි. මේකේ තිබ්බා ලස්සන කතාවක් මෙන්න මේ ලස්සන කතාවක්. බෝට්ටුව කියන්නේ B කියලා අපි කමු. මේ තියෙන බෝට්ටුව. මේ බෝට්ටුවට පුතා දැන් අපි දන්නවා මෙහෙම ගත්තොත් එහෙම මේ තියෙන නැගෙනහිර උතුර. මේ තියෙන උතුර. උතුරෙන් පොඩ්ඩක් මකන්න වෙනවා මට මේ පැත්ත. උතුරින් බටහිරටනේ තියනවා කිව්වේ. මේ උතුර. විදුම් මේ තියෙන බෝට්ටුව.
බෝට්ටුව. බෝට්ටුව ගමන් කරනකොට පුතා බෝට්ටුව ගමන් කරද්දී බෝට්ටුවට උතුරින් අංශක 60ක්. ඒතර මෙන්න මෙතන තමයි නැව තියෙන්නේ. මම නැව මෙහෙම බෝලයක් වගේ දින්නම්. මම බෝට්ටුව කොටුවක් වගේ දින්නම්කෝ. මේ තමයි බෝට්ටුව. ඒ කියන්නේ මට බෝට්ටුවක් අඳින්න තිබ්බනම් හොඳයි. මට චිත්‍ර අඳින්න බෑ එහෙම. ඒ නිසා මම බෝට්ටුව කොටුවක් වගේ ඇඳලා නැවමම රවුමක් වගේ ඇඳලා තියෙනවා. හරි. ඕක තමයි කතාව. එතකොට මේ බෝට්ටුවේ සිට නැව පිහිටන්නේ උතුරින් අංශක 60ක්. ඇයි මම මෙහෙම රූප සරණ ඇඳේ? පුතා අයි මම මෙහෙම රූප සරණ ඇඳේ. ඔයාලට තේරෙනවනේ මේ තියෙන උතුර. මේ තියෙන්නේ කොහෙද? මේ තියෙන්නේ බටහිර. මේ තියෙන්නේ බටහිර. එතකොට මේ පැත්තේ තියෙන්නේ කවුද? මේ පැත්තේ තියෙන්නේ නැගෙනහිර. එතකොට ගානේ කියනවා අර නැව තියෙන්නේ උතුරෙන් අංශක 60ක් බටහිර පැත්තටලු. ඕනනම් ගාන කියවලා බලන්න. බලන්න අර දෙවෙනි පේලිය බලන්න. v ඒකාකාර වේගයෙන් ගමන් කරන බෝට්ටුවකට උතුරින් අංශක 60ක් කෝණයක් බටහිරට d කිලෝමීටර් දුරින් ඇත. තේරුණානේ? ගමන් කරන බෝට්ටුවට මේ බෝට්ටුව මෙහෙම තියෙන්නේ ගමන් කරනවා නැවත් ගමන් කරනවා yes එක ඇත්ත. බෝට්ටුවට උතුරින් බටහිර පැත්තට අංශක 60කට d දුරකින් පුතා නැව පිහිටන්නේ. හරි. දැන් ඔයාලට නම් තව දේවල් ටිකක් දැන් ක්ලියර් වෙලා තියෙනවා. දැන් ඔයාලට ගාන ෆයිනල් කරන විදිය පැහැදිලි. s සමාන ut දාන්න වෙනවා. ඒකේ s විස්ථාපනයේ d කියලා දන්නවා. ප්‍රවේග හොයන්න සිද්ධ වෙනවා. කාල දෙක හොයන්න වෙනවා. එහෙම වැඩ ටිකක් ඔයාලට තේරෙනවා. ඉතින් මේකේ මේන්ම ටාගට් එක තමයි දැන් අර ප්‍රවේග දෙක හොයලා s සමාන ut ගේ ප්‍රවේග දෙක ආදේශ කරලා කාල දෙක හොයන එක. ඉතින් පුතාට තේරෙනවා s සමාන ut දාන්න එක ගේම් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා සරලම කේස් එකක්. ඉතින් අර ප්‍රවේග දෙක හොයාගන්න එක තමයි සාපේක්ෂ ප්‍රවේග දැනුමින් කරන්න ඕනේ වැඩි. හරි. අපි එහෙනම් ඒකට ඉන්ටර්වියුමින් පවතින ටික ටික මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අපි මෙන්න මේ කතාව මේ බලන්න පුතා. මෙන්න මේ කතාව ඔයාට කියවන්න පුළුවන්ද කියලා බලන්න. කියවන්න කියන්නේ ඔයාට කොහොමත් කියවන්න පුළුවන් නේ. මං අහන්නේ එහෙම කියවන්න නෙමෙයි. නෑ එහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන් නේ. ඕන එකකට ඔට්ටු වෙයි. අර කියන්නේ මට ඕන එකක් රෙඩි ඕන එකක් ඔට්ටු වෙයි කියලා කියන්නේ. අන්න ඒ වගේ. මෙන්න මේක ඔයාට කියවන්න පුළුවන්ද බලන්න. මගේ අකුරු තින් කැතයි ඉතින් මොකද කරන්නේ? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. පුතා මේ මොකද්ද මේක කියවන්න මේක රීඩ් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කොහොමද කියවන්න බලන්න මෙහෙමයි. ඔයා නිශ්ශබ්දතාවයේ රකින්න පුද්ගලෙක් වෙලා මේ වැඩේ කරන්න බෑ. ඔයා උතන්ට වෙලා කෑ ගහන්න පුළුවන් නම් හොඳයි. ඒකතර සබ්ජෙක්ට් එක හොඳට ඇඟ පුරා විහිදෙනවා. නිකන් හරි කතා කරන්න ඕනි ළඟ ඉන්න කරපොත්තට හුනිට හරි ඇහෙන්න. මේ මොකද්ද මේ? නැවට සාපේක්ෂව බෝට්ටුවේ වේගය. අපි මේක තවත් විදිහකට කියවනවා. තවත් විදිහකට මොකද්ද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන එක තවත් විදිහකට කියනවා. මොකද්ද? නැව නිශ්චලව තිබෙන විට බෝට්ටුවේ චලිතය. නැව නිශ්චලව තිබෙන විට බෝට්ටුවේ චලිතය. නැව නිශ්චලව තිබෙන විට බෝට්ටුවේ චලිතය. එතකොට මේක අපි ගණිතයෙන් කියවනවා තමයි නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. ෆිසික්ස් වලදීත් එහෙම කියනවා. නමුත් මේක රියල් සිංහලෙන් අපි කතා කරන්න ගියොත් ඒක රියල් සිංහලෙන් කතාව තමයි නැව නිශ්චල විට බෝට්ටුවේ චලිතය. අපි කියන්නේ නැවේ සමුද්දේශ රාමුවේ බෝට්ටුවේ චලිතය වගේ කතාවක් ඒ වගේ කියන්නේ අර ඒකෙදි කියන්නේ නැව නිශ්චලතාවයේ ඇති විට බෝට්ටුවේ චලිතය වගේ අදහසක් තමයි කතා කරන්නේ. සාපේක්ෂයි කියන්නේ පුතා ඒ සාපේක්ෂ කරන කෙනා නවතිනවා වගේ අදහසක් තමයි එතනදි වෙන්නේ. දැන් පොළොවට සාපේක්ෂයි කියන්නේ පොළොව නැවතිලා තියෙනකොට අනිත් වස්තුවේ චලිතය වගේ එකක්. ඒතර නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය කියන්නේ නැව නිශ්චල විට බෝට්ටුවේ චලිතය. එතකොට අපි නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය සලකද්දී නැව නිශ්චලයි. දැන් බෝට්ටුවට මොකක්ද ඕන වෙන්නේ? බෝට්ටුව යන මොහොතේ මාළු අල්ලන්න යනවාද? ඕ නැව නිශ්චලයි. දැන් මම අහන්නේ මේ concept එකේදී නැවට සාපේක්ෂව බෝට්ටුව කියද්දී නැව නිශ්චලයි. අපි මේකෙන් තමයි ගාන හදන්නේ. yes. දැන් ඔයා මේකෙන් පිටපණින්න හදන්න එපා 20ක් වගේ. නැවට සාපේක්ෂව බෝට්ටුව කිව්වම මේකෙන් තමයි දැන් ගාන හදන්නේ. මේකෙන් ගාන හදනවා කියද්දිම මේක යූස් කරන්න තු වෙන මගුලක් පස්සේ දුවන්න එපා. තේරෙනවනේ? ඒක නිසා ඔයා මේකෙන් හිතන්න ඕනේ. මේකෙන් හිතන්න පුරුදු කරද්දී ඔයාට වෙන එකක් හිතන්න ඕන නම් පස්සේ හිතලා මාත් එක්ක සාකච්ඡා කරලා ඔයාට හිතන අයිඩියා මටත් කියලා දාන්න. දැන් මේ වෙලාවේ පිට යන්න හදන්න එපා. මේ වෙලාවේ ඉන්න මේක ඇතුලේ. නැවට සාපේක්ෂව බෝට්ටුවෙන් තමයි අපි ගාන හදන්නේ. නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය යූස් කරලා අපි ගාන හදද්දී නැවට සාපේක්ෂව බෝට්ටුව කියද්දී පුතා නැව කොහොමත් නිශ්චලයි. නැව නිශ්චලයි. බෝට්ටුව මොකද කරන්නේ? මාළු අල්ලන්න යනවද? ගානි තියෙනවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. නැව මොකද්ද කරනවා කියන්නේ? මේ බලන්න. පළවෙනි පෙළේ ඉඳලා කියවන්න. එක්තරා මොහොතකදී u ඒකාකාර වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන
නැව. නැවත් යනවා පුතා නැගෙනහිර දිශාවට. නැවත් යනවලු නැගෙනහිර දිශාවට. අපි ඩේටා එක කොහෙද දාමු බලන්න මෙන්න මේක. නැව යනවා කොහොමද දාන්නේ? කොහොමද දාන්නේ? පුතා නැව යන්නේ ජලයේනේ. හරි. එහෙනම් ජලයට සාපේක්ෂව නැව යනවලු පුතා නැගෙනහිර පැත්තට. නැගෙනහිර කියන්නේ මෙන්න මෙහෙට u වේගයෙන් යනවලු. හරි. අපි මේකෙන් තමයි ගණන් හදන්නේ ඕ ඇත්ත. අපිට යක් ඕනි කරනවා කොහොමද? හරි. අපි තව කියවමු බලන්න දත්තේ. තව කියවමු බලන්න. එක්තරා මොහොතකදී u ඒකාකාර වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන නැවක් සරල රේඛීය මාර්ගයක v ඒකාකාර වේගයෙන් ගමන් කරන බෝට්ටුවකට උතුරින් අංශක 60ක කෝණයක් බටහිර කිලෝමීටර දීර්ඝකින් දිස් වේ. හරි. එතකොට පුතා මේකේ තියෙනවා මෙන්න මේ தත්ත්වයක්. බෝට්ටුව තියෙනවානේ. බෝට්ටුව මම බෝට්ටුවට b කියලා දාන්නම්. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ වේගය v කියලා දෙනවා. හැබැයි ආ යන්නේ කොහෙද කියලා මොකවත් දෙන්නේ නැහැ. හරි. නැවට බෝට්ටුවේ වේගය v කියලා දෙනවා එච්චරයි. ගානේ තියෙන්නේ පුතා ජලයට සාපේක්ෂව බෝට්ටුව කියලා නැහැ. බෝට්ටුවේ වේගය කියලා දෙන්නේ. බෝට්ටුවේ වේගය. ඉතින් බෝට්ටුවේ වේගය මන් දෙද්දි බෝට්ටුව ගමන් කරන්නේ ජලයේනේ. ඉතින් ඒක දෙන්නේ අනිවාර්යෙන් ජලයට සාපේක්ෂව තමයි දෙන්නේ. තේරෙනවද? ඒවර අපි තේරුම් ගන්න ඕනි. ළමයා දැන් හිතන්න ගානක් ඇතුලේ ළමයාගේ වේගය දුන්නා කියලා හිතන්නකෝ. ළමයාගේ දැන් බයිසිකලයක වේගය දුන්නා කියලා හිතන්නකෝ. ඉතින් බයිසිකලයක වේගය කියලා නිකම්ම කියනවනම් ඒකේ තේරුම තමයි පොළොවට සාපේක්ෂව කියන එක. ඒක අර ඒක විශේෂයෙන් දැන් සුළඟට සාපේක්ෂව වගේ නම් ඒක කියන්න ඕනේ කෙලින්ම මේ සුළඟට සාපේක්ෂව කියලා ගාන කියන්න ඕනේ. නිකම්ම කියනවනම් තේරුම් ගන්න ඕනේ මේ බයිසිකලේ නිකම්ම ළමයාගේ වේගය නැත්නම් බයිසිකලේ වේගය කියනවනම් ඒ පොළොවට සාපේක්ෂව කතා කරන්නේ. මේක නිකම්ම කියනවා මේක කියනවා එක්තරා මොහොතකදී u ඒකාකාර වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන නැවක්. එතකොට ඒ කතා කරන්නේ නැවට ජලයට සාපේක්ෂ නැවේ වේගය. සරල රේඛීය මාර්ගයක v ඒකාකාර වේගයෙන් ගමන් කරන බෝට්ටුවක්. ඒතර බෝට්ටුවේ වේගය v කියලා දෙනවා. උතුරින් ඕන කතාවක් කියලා තියෙනවා. ඒතර අපි ඒක දාලා තියෙනවා. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ වේගය v එක ගමන් කරන දිශාවක් ගැන සඳහන් කරලා නැහැ. හැබැයි අපිට ඒක ඇතුලේ කියනවා මේ නැව තියෙන්නේ බෝට්ටුවෙන් උතුරේ සිට අංශක 60ක දිශාවට කියලා ඒක කියනවා. මම ඒක කියවන්න ගියේ නැහැ. ගානේ අර දිගටම පේනවා ඒ කොටස. ඊට පස්සේ තියෙනවා අසමානතාවයක් දීලා තිනවා මෙන්න මෙහෙම අසමානතාවයක්. අසමානතාවය මොකද තියෙන්නේ u බෙදීම 2 ඔන්නෝමනේ තියෙන්නේ. මෙන්න මේ අසමානතාවයක් තියෙනවා. මේ අසමානතාවය අපිට වැදගත්. සුපිරියටම වැදගත්. මේ අසමානතාවයෙන් තමයි පුතා වෘත්තය දැන් අපි සාපේක්ෂ ප්‍රවේගය ගණන් වලට වෘත්ත අඳිනවානේ. අනේ වෘත්තවල වෘත්ත අඳින විදිය තීරණය කරන්න අසමානතාවය මේක ඔයාලට වැදගත්. මේක ඔයා පොතට ලියා ගන්න ඕන. ඔයා ගාන හදන පොතේ හරි කොලේ හරි ඔයා මේ අසමානතාවය ලියා ගන්න. මේක අතිශය වැදගත් ඔයාට. හරි. ඒ කියන්නේ ඔක ගානේ තිබුණටම හරියන්නේ නැහැ. ඔයා ගානේ තියෙනවා කියලා හරියන්නේ නැහැ නේ. ඒව පුතා ඔයා කොහොම හරි පොතට අරගෙන කොහොම හරි ගාන රස්සන රවුන්ඩ් කරලා අවසාන උත්තරයට එන්න ඕන. හරි. ඒ කියන්නේ මම මේ ගාන හදවන්නේ මගෙන් බලාගෙන ඔයා ගාන හදනවා. ඒ සීන් එකේ නෙමෙයි. ඔයා මේ ගාන නිකන් අර ඔයාගෙන් ඇතුළෙන්ම දැනුම ඇවිල්ලා ඔයා තනින් හදන වගේ සීන් එකක් තමයි මම ඔයාට දෙන්න හදන්නේ. හරි. ඒක තමයි එක්ස්ප්ලেইন එක දෙන්නේ. ඊට පස්සේ කියනවා පුතාන්න මේක දැන් ඔයාලට හයිලයිට් කරන්න තියෙන පුළුවන්ද දන්නේ නැහැ. මේක හයිලයිට් කරනවා නම් හොඳයි. අර වචනයක් තියෙනවා තුන්වෙනි පිළි නැවල්ලා ගැනීම සඳහා බෝට්ටුව ගමන් කළ හැකි දිශාවන් දෙකක් තිබිය හැකි. ඔයා එතන හයිලයිට් කරන්න නැවල්ලා ගැනීම සඳහා කියන වචනේ හයිලයිට් කරන්න ඕනේ. තුන්වෙනි පිළියේ තියෙනවා නැවල්ලා ගැනීම සඳහා. නැවල්ලා ගැනීම සඳහා කියන එක තමයි හයිලයිට් වෙන්න ඕනේ. වෙන වචන එකක්වත් ඕක වැදගත් නැහැ. නැවල්ලා ගැනීම සඳහා. දැන් පුතා මේ බෝට්ටුව මාළු අල්ලන්න නෙමෙයි ගිහින් තියෙන්නේ. තමන්නේ මාළු අල්ලන්නත් නැති මේ බෝට්ටුවට ඕනිලු මේ නැවල්ලා ගන්න. ඒක අර ඒ කියන්නේ බෝට්ටුව ගිහින් තියෙන නැවල්ලා ගන්න. මේ බෝට්ටුව ඉඳලා තියෙන අර අපි කියන අර සතුරු නැව බෝට්ටුව කියන සතුරුන් අර මුදු මංකොල්ලකාරයෝ කියන්නේ අන්නේ බෝට්ටුවක් වෙන්නේ නැති. මේ බෝට්ටුව යනවලු නැවල්ලා ගන්න. ඒ කියන්නේ බෝට්ටුව නැවල්ලා ගන්න තමයි ඉඳලා තියෙන්නේ. හරි නේමයි. දැන් ඔන්න ඔයාලට වැඩේ සුපීරියර්ට සෙට් වුණා. බෝට්ටුව නැවල්ලා ගන්නවා. ඒ කියන්නේ මේ බෝට්ටුව නැවල්ලා ගන්නවා කියලා තියෙද්දි අර මං කිව්වේ ගානෙන් පිට යන්න හදන්න එපා. ඔය ගොඩක් උන්ට කෙලවෙන්නේ පුතා ගාන තියෙද්දි ගානේ තියෙන ඒවා කියවන්න නැතුව ගානේ දත්ත කියවන්න නැතුව ගානේ කියන දේ අහන්න නැතුව වෙන දේවල් කියලා ගානෙන් පිට පැනලා තමයි ගණන් වලට කෙලවෙන්නේ. ගානේ කියද්දි බෝට්ටුව නැවල්ලනවා කියලා ඔයා හිතන්න එපා බෝට්ටුවට නැවල්ලා ගන්න බැරි වෙයි කියලා හිතන්න එපා මෝඩෙක් වගේ. ගානේ කියනවනම් බෝට්ටුව කියලා නැවල්ලා ගන්නවා කියලා අනේ ඒක හැම වෙන එකක් නෑ කියලා හිතන්න එපා. මේක අනිවාර්යෙන් සිද්ධ වෙන එකක්. මොකද්ද? බෝට්ටුව කියලා නැවල්ලා ගන්නවා. අන්න දැක්කද පොයින්ට් එක. ඒක තමයි පොයින්ට් එක. ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. බෝට්ටුව කියලා නැවල්ලා ගන්න එක ඩෙෆිනිට්ලි සිද්ධ වෙන එකක්. ඒක සිද්ධ වේද නැද්ද? ඒක කොහොමද වෙන්නේ? එහෙම වැඩක් නෑ. ගානේ කියනවා බෝට්ටුව කියලා නැවල්ලා ගන්නවලු. එච්චරයි. ඒක එහෙම වෙන්නේ කොහොමද? එහෙම කරන්නේ කොහොමද? ඒව හිතන්න යන්න එපා. බෝට්ටුව ගිහිල්ලා නැව කොහොම හරි අල්ලා ගන්නවලු. ඒක බෝට්ටුව කියලා නැවල්ලා ගන්නවලු.
අන්න බලන්න මෙන්න මෙයා මොකක්ද කියලා බලන්න මෙයා මේ අර කලිනුත් අපි ලිව්වා මේ මම B කියලා ලියන්නම් බෝට්ටුව මෙතන නැව කියලා ලියන්නම් මේ නැවට සාපේක්ෂව බෝට්ටුව පුතා නැවට සාපේක්ෂව බෝට්ටුව මම කලින් කිව්වා රීඩ් කරන්න කියලා සිංහලෙන් සුද්ධ සිංහලෙන් කියන්න කියලා කිව්වේ නේ සුද්ධ සිංහලද සරල සිංහලද ඔව් මොකක් හරි එකක් කිව්වා මම නැවට සාපේක්ෂව බෝට්ටුව කියද්දී ඒක තේරුම නැව නිශ්චල විට බෝට්ටුවේ ගමන නැත්නම් නැව නිශ්චලතාවයේ ඇති විට බෝට්ටුවේ චලිතය නැත්නම් පැහැදිලිද නැවට බෝට්ටුව පෙනෙන ආකාරය ඕන විදිහකට කියන්න පුළුවන් නැව නිශ්චලතාවයේ ඇති විට බෝට්ටුවේ චලිතය නැත්නම් නැවට බෝට්ටුව පෙනෙනවා වගේ එක එක විදිහට මේක කියන්න පුළුවන් අර සරලම කරගත්ත අපිට කියන්න පුළුවන් නැවට සාපේක්ෂව අපි පොළොවට සාපේක්ෂව මොකක් හරි චලිතය කියන්නේ පොළොව නිශ්චලයි කියලා හිතාගෙන ඒ වස්තුවේ චලිතය වගේ එකක් නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය කියන්නේ පුතා නැව නිශ්චල ඇති කියලා හිතාගෙන බෝට්ටුවේ ප්‍රවේගය චලිතය හරි නැව නිශ්චල විට බෝට්ටුවේ ප්‍රවේගය හරි නැව නිශ්චල දැන් එතකොට අපි මේක යූස් කරලා ගාන හදනවා නම් මම අහන්නේ හොඳ පොයින්ට් එකක් ගන්න මේක යූස් කරලා ගාන හදනවා නම් නැව මොකද වෙන්නේ නැව නිශ්චලයි අපි දැන් මං කියවනේ මේක යූස් කරලා අපි ගාන හදනවා ඔව් මෙයා තමයි යූස් කරන්නේ මෙයා යූස් කරලා ගාන හදද්දී කියන්න ඒතර මම ඔයාට මේක උගන්වනවා කියලා කරන්නේ මේක විතරයි. ඊටු ටික ඔයා ගහනවා මැච් එකේ. ඒ කියන්නේ එහෙම කියලා මම ගාන නොහොදා ඉන්නේ නැහැ. ඔයා හදන මාත් එක්ක වැඩේ ගේමේ ඉන්නවා. කියන්නේ මේ ගාන මම හදන එකක් බලාගෙන ඔයා කොපිරයිට් කරනවා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේක තනියෙන් ගේම ගහනවා. ඇඟ ඇතුලෙන් අර අපි කියන්නේ අර හිත ඇතුලෙන් ආදරේ එනවා වගේ එහෙම කියන්නේ. ඒ වගේ ඔයා ඇඟ ඇතුලෙන් ගන්නවා සබ්ජෙක්ට් එක. අරන් හදනවා. නැවට සාපේක්ෂව බෝට්ටුව කියද්දී පුතා නැව නිශ්චලයි. සද්ද ඇහෙනවනේ. නැව නිශ්චලයි. ආයි හිතන්න එපා නැව නිශ්චල වෙන්නේ කොහොමද? ඒව හිතන්න එපා. නැවට සාපේක්ෂව බෝට්ටුව කිව්වම මං කොහොමත් නැව නිශ්චලයි. ඔව් නැව නිශ්චලයි. දැන් නැව නිශ්චලයි. දැන් ඔයා හිතන්න ඕනේ නැව නිශ්චලයි. නැව හෙල්ලෙන්නේ නැහැ. ඔයාට දැන් මතක් වෙනුනේ පරණ කතාවක්. පරණ ඒක නෙමෙයි පරණ කතාව මොකද්ද? බෝට්ටුව ගිහලා නැවල්ල ගන්නවා. දැන් ඔයාට කතා දෙකක් මතකයි. මොකද්ද? නැව නිශ්චලයි අනිත් කතාව. බෝට්ටුව ගිහලා නැවල්ල ගන්නවා. ආයි කතා දෙක කියන්නේ ආයි පාරක් කියන්නේ. නැව නිශ්චලයි යස් අනිත් කතාව. බෝට්ටුව ගිහිල්ලා නැවල්ල ගන්නවා. අපෝ නැව නිශ්චලයි. බෝට්ටුව ගිහිල්ලා නැවල්ල ගන්නවා. එතකොට නැව නිශ්චලයි නම් නැව හෙල්ලෙන්නේ නැත්තම් නැව මෙතනමයි. බෝට්ටුව ගිහිල්ලා නැවල්ල ගන්නවා. එතකොට මම මේ ටික මකන්නම් පොඩ්ඩක්. ඔයාලට පේන්න ඕන නිසා. හරි? ඒතර බෝට්ටුව ඉන්නේ මෙතන. දැන් නැව නිශ්චලයි. මං කියවනේ නැව නිශ්චල වෙන්නේ කොහොමද? ඒ මල විකාර හිතන්න එපා. දැන් මේකෙන් ගාන හදනවා ගුවම් නැවට සාපේක්ෂව බෝට්ටුව කොම්පත නැව නිශ්චලයි. නැව නිශ්චල විට බෝට්ටුවේ චලිතය කියන අදහසයි. එතකොට ඒක නැව නිශ්චල වෙන්නේ කොහොමද කියලා මෝඩෙක් වගේ හිතන්න හදන්න එපා. මම මෝඩයෙක් වල තරහ වෙන්නේ නැහැ. එහෙම අර හිත සිතිවිලි පිට යනවා. ඒ සිතිවිලි පිට යන්න දෙන්න එපා කියන තරවටු කිනීමක් තමයි එතන කරේ මම. හරිනේ? නැව නිශ්චලයි. ඒතර නැව නිශ්චලයි. දෙපාරක් හිතන්න එපා. දැන් නැව නිශ්චලයි. ඔව්. හරි. අර කලින් කතාව මතක් කරන්න. බෝට්ටුව ගිහිල්ලා නැව අල්ල ගන්නවා කියලා ගානි කියනවා. ඉතින් ආයේ දෙගිඩියාවෙන් හිතන්න එපා. ඒක අල්ල ගන්නවමද? ඒක අල්ලගත්තත් දන්නේ නැහැ. අල්ල ගනීද දන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ගානි කියනවනේ බෝට්ටුව කියලා නැව අල්ල ගන්නවා කියලා. එතකොට නැව නිස්සලයිලු බෝට්ටුව කියලා නැව අල්ල ගන්නවලු. එතකොට පුතා බෝට්ටුව මෙහෙමද යන්නේ? බෝට්ටුව මහනේ බෝට්ටුව මෙහෙම ගිහිල්ලා නැව අල්ල ගන්න පුළුවන්ද? නැව තියෙන්නේ මෙහෙම. බෝට්ටුව මෙහෙම ගිහිල්ලා නැව අල්ල ගන්න පුළුවන්ද? බෑ නැව තියෙන්නේ මෙතන. ඉතින් නැව මෙතන තියෙනවා නම් බෝට්ටුව තියෙන්නේ මෙතන නම් බෝට්ටුව යන්න ඕනේ මොන පාරේද? මේ පාරේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද මේ? මේ තියෙන්නේ බෝට්ටුව යන්න ඕනි පාර. මේ තියෙන්නේ බෝට්ටුව යන්න ඕනි පාර. දැක්කද වැඩේ? ගාන ඔයාලට දැන් තේරෙනවද? බෝට්ටුව යන්න ඕනි පාර දැනටමත් අපිට හම්බෙලා ඉවරයි. ඒක උතුරේ සිට මෙතින උයන්න පේනවද මගේ? උතුරේ සිට අංශක 60ක් ආනතව තමයි බෝට්ටුව යන්න ඕනි පාර තියෙන්නේ. ඒතර අපි මේකේ ප්‍රවේගය දන්නේ නැහැ. මේකේ දුර දන්නවා d කියලා. අපි මේ x කියලා ගත්තේ ප්‍රවේගය. මම ms ඍණ එකයි මොකක් හරි ගන්නකො මේ ප්‍රවේගය ගත්තා මම මොකක් හරි x කියලා ගත්තා. හරි ප්‍රවේගය දන්නේ නැහැ. අපි දුර දන්නවා. ඒතර මේ තියෙන පුතා බෝට්ටුව යන්න ඕනි පාර. නැව නිශ්චල විට බෝට්ටුව යන්න ඕනි පාර. එතකොට මෙන්න මෙයා අපිට ලියන්න පුළුවන්. නැවට සාපේක්ෂව බෝට්ටුව. ඒ කියන්නේ නැව නිශ්චල විට පුතා කියන්නේ නැව නිශ්චල විට බෝට්ටුවේ චලිතය. නැව නිශ්චල විට බෝට්ටුවේ චලිතය. මෙන්න මේ වගේ පාරක් අංශක 60ක් ආනද පාරක්. මම මේව දාලා මෙන්න මේ පැත්තට යන්න ඕන කියලා මම දානවා. මේකේ ප්‍රවේගයක් මම දාන්න ගියේ නෑ. ඒතර මේකේ දුර දාන්න එපා. ඇයි පුතා මේකේ අපි පෙන්වන්නේ ප්‍රවේගනේ. මේකේ v දාන නිසා අපි මෙතන මේ පෙන්වන්නේ ප්‍රවේග. දැන් මම මෙතන d දැම්මේ. ඒතර d කියන්නේ දුරක් නේ. මෙතන d දාන්නේ නැත්තේ.
මේ බලන්න මේ තියෙන v ප්‍රවේගය නෑ ජලයට සාපේක්ෂව නැවේ ප්‍රවේගය ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ඔයාලට පේනවා අතන v දාලා තියෙන නිසා මෙතන මාක් කරන්න පුළුවන් ඉන්නේ ප්‍රවේග දත්ත විතරයි දුර දත්වල් මෙතන පෙන්වන්න බෑ ඒක නිසා තමයි දුර දත්වල් පෙන්වන්න දුර කියන්නේ ගමන් කරපු දුර කියන එක පිළියන්න එපා කොහේ හරි ඒක පෙන්වන්න තමයි මම වෙනම රූපයක් මෙතන පෙන්වුවාට මේ රූප මම එක්ස්ප්ලেইন කරන්න දැන් ගුරුවරයාට එක්ස්ප්ලেইন කරද්දී නේ ඔයාගේ මොළයට තේරෙන්නේ නේ ඒතර ඔයා තනියෙන් ගානක් හදන වෙලාවට ඔයාට මොළයට තේරෙන්න ඔයාගේ අතපය ඔයා යූස් කරලා පොඩි දලසටහන් පොඩි රූප සටහන් කටු වැඩ ඒ ඔක්කොම ඔයා කරගන්න ඕනේ. අර ගුරුවරයා එක්ස්ප්ලেইন කරද්දි කරන වැඩ සෙල්ලම් දාන සෙල්ලම් ටික ඔක්කොම ඔයා තනියෙන් කරන්න ඕනේ. එතකොට තමයි ගානට තේරෙන්නේ. ඔයාට ගානක් බාර දෙවුවම ඔයා මොකද පොඩි ගාරි කුරුට්ටක් ගහන පොඩි දලසටහන චූටි එකක් ගහන ඉවරලා ගානට උත්තර එනකම් බලා ඉන්නවා කෙල වෙලා යනවා නිකන් දවල් ගහලා නිකන් ඉන්නවා. ඔන්න ඔක තමයි ඔයාගේ හැටි. අර අපි ගානක් පැහැදිලි කරන්න කොච්චර නටනවද මේක ඇතුලේ? අන්න එතකොට අපි එක එක ඒවා කරනවා. අන්න ඒ වගේ වත් තනින් ගානක් බාර දුන්නා ඔයා අන්න ඒ වගේ මහන්සි වෙන්න ඕනේ. හැමදාම එක එක ඒවා ලියලා බලලා කරලා පොඩි රූප ඇඳලා රූප සරණ කීපයක් ඇඳලා බලලා කීප වතාවක් එක තීරුම් අරගෙන කීප වතාවක් ඒ ගාන කියවලා එකම දත්තේ තව පාරක් බලලා ඉරි ගහන්න ඕනේ ඉරි ගහලා කොච්චර නටනවද බලන්න කොයි ගානක් හදද්දි. එහෙම හදන්න. එතකොට තමයි ගණන් හැදෙන්නේ. කාලයක් එහෙම හදද්දි වාට තේරෙනවා ගාන එකපාරෙන් හැදෙනවා කියලා කාලයක්. එතකොට තමයි වැඩේ ටියුන් වෙන්නේ. හරි. අපි යමු එහෙනම් වැඩේට. එහෙනම් ගාන හදමු. මේකේ තව තියෙනවා පුතා මේ නැවැල්ලා ගැනීම සඳහා දිශාවන් දෙකක් තිබිය හැකි බව පෙන්වන්න කියලා අපි කියන්නේ දිශාවන් දෙකක් තිබිය හැකි බව පෙන්වන්න කියන්නේ පුතා මේ ඒක තේරුම තමයි ප්‍රවේග දෙකක් කියනවනේ. මම මෙතන කොහොමද මම ප්‍රවේගය අර x දාලා ඉවරලා මම කොහොමද ඇත්තටම මෙතන ප්‍රවේග දෙකක් අපිට මාක් කරන්න ඕනේ. අපි ඒක බලමු කොහොමද ප්‍රවේග දෙකක් එන්නේ කියලා. ඒ ප්‍රවේග දෙකක් එනවා කියන්නේ පුතා අපි තේරුම් ගන්න ඕනේ නැවට බෝට්ටුවට ගමන් කරන්න පුළුවන් දිශා දෙකක් තියෙනවා කියන්නේ අපි අර වෘත්තයක් අඳිද්දී ඒ වෘත්තය තැන් දෙකකින් කැපෙන්න ඕනි කියන එක. ඒක එහෙම වෙන්නේ නැත්නම් හරි. ඒක තමයි හොඳම දේ. අපි නම් වැඩේට එන්න වෙමුනේ. මේක තේරුණානේ. දැන් දුර D කියලා දන්නවා, සියල්ල දන්නවා. හරි. හාට අවශ්‍ය දේවල් ටික දාගන්න. අවශ්‍ය දේවල් ටික දාගන්න. මේක හරිද? තේරුණානේ? හරි. අපි නම් පටන් ගමු වැඩේ. v නැවට සාපේක්ෂව බෝට්ටුව සමානයි v බෝට්ටුව ජලය මේ තියෙන ජලය v ජලය ඊට පස්සේ මෙතන දාන්නේ නැවනේ. හරි. මේක පොත අපි දන්නවා මේ අංශක 60යි. 60 පේනව නේද මගේ? මේ මගේ අකුරු කැත වෙනවා පුතා. මේ අද පොඩ්ඩක් මේ වෙලා තියෙන මේ කට්ටියම නිමාඩු සීන් එකේ ඉන්නේ මං විතරනේ වැඩ කරන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ජලයට සාපේක්ෂව බොට්ටුව v නැවට සාපේක්ෂව ඉතින් මෙතන තියෙන ජලය නැවනේ. ඒතකොට මේක පුතා මේ දැන් මේ බලන්න මේක නිකන් නැවට සාපේක්ෂ ජලය වගේනේ. මෙතන තියෙනවා ජලයට සාපේක්ෂ නැව මේ ඉතලයේ තියෙන u මෙහෙට. අපි මේක දාද්දි මේ ඉතලේ මාරු වෙනවා. අය මෙතන තියෙන මේ ජානයනේ මෙතන තියෙන නෑ ජානය. එතකොට මේ ඉතලේ මාරු වෙනවා. u අපි දන්නවා මේ අපි ප්‍රවේග ත්‍රිකෝණ අඳිද්දි අපි කියනවා මෙන්න මෙතන තියෙන එකට පළවෙනි පාදය, මේකට දෙවෙනි පාදය, මේක තුන්වෙනි පාදය. එහෙම තමයි වෙන්නේ. හරි. අපි මේ දෙවෙනි පාදයට තමයි වෘත අඳින්නේ. ඉතින් අපි තව දෙයක් කියලා තියෙනවා.
අපේ පළවෙනි පාදයේ ඉන්නෝනේ. එයාගේ විශාලත්වයේ දිශාවේ දෙකම අපි දැනන් ඉන්න ඕනේ. දැන් මෙයාගේ පුතා අපි v කියන විශාලත්වයේ විතරනේ දන්නේ. මේකේ u කියන විශාලත්වයක් දන්නවා මේ ඊතලයේ කියන දිශාව. එතකොට ඔය පළවෙනි පාදයේ කියන එකාගේ විශාලත්වයේ දිශාව දෙකම දැනන් ඉන්න ඕනේ. නැත්තම් ගණන් හදන්න බෑ. අපි ඒක නිසා අර පොඩි කාලේ ඉඳලා දන්නවනේ x ධන y y ධන x ට සමානයි කියන නිසා අපි මෙයා දෙක මාරු කරලා ලියා ගන්නවා. මෙයා මුලින්ම ලියා ගන්නවා u ඊට පස්සේ v. දැන් පළවෙනි පාදයේ දිශාවක් දන්නවා, විශාලත්වයක් දන්නවා. දෙවෙනි එකාගේ එක දන්නේ නැහැ. මේක ඉතින් එහෙමමයි. මේක වෙනස් වෙලා නැහැ. හරි. දැන් අපි රූපසරණ ගහමු. රූපසරණ ගහමු. මම මෙයා වඳිනවා මේ u වඳිනවා ඉස්සෙල්ලාම u දැම්මා u දාලා ඊට පස්සේ නෝන්න u දාලා ඊට පස්සේ මම v අඳිනවා v පුතා v අඳින්නකොට අපි කියලා තියෙනවා මේ පළවෙනි පාදේ අපි දාලානේ තියෙන්නේ මේ පළවෙනි පාදය ඉවර කරන තැනින් මේ තියෙන්නේ පළවෙනි පාදේ ආරම්භය මේ තමයි පළවෙනි පාදයේ අවසානයේ පළවෙනි පාදයේ අපි තාම එක පාදයක් ගහලා තියෙන්නේ. එක පාදයේ උත්තර වැදගත් දෝ මාර වැදගත්. සෑහෙන වැදගත්. පළවෙනි පාදයේ සෑහෙන වැදගත්. පළවෙනි පාදයේ අවසාන ලක්ෂයෙන් තමයි v පටන් ගන්න ඕනේ. පළවෙනි පාදයේ ආරම්භක ලක්ෂයෙන් තමයි පුතා මේ පාදයේ පටන් ගන්න ඕනේ. ඒක තව ඕනම ගානකට නීතියක්. ඒක වෙනස් කරන්න බෑ වාට. පළවෙනි පාදේ අපි ගහන මේක දිහා බලාගෙන මේක ගහන්න බැරි වෙන්න බෑනේ බං ඔබට පුළුවන් නේ ඔක ගහන්න. ඔක ඊතලේ දාන්නත් පුළුවන් නේ. ඊතලේ මෙහෙට දැම්මන් පස්සේ මේක ආරම්භයේ මේක අවසානය කියලා ඕන මොඩේට තේරෙනවනේ. එතකොට ඔය අවසාන පොයින්ට් එකෙන් තමයි දැන් මේක පළවෙනි පාදේ මේක දෙවෙනි පාදේනේ. මේ දෙවෙනි පාදේ පටන් ගන්නෙ අවසාන ලක්ෂයෙන් මෙතනින්. මේ තුන්වෙනි පාදේ පටන් ගන්නෙ ආරම්භක ලක්ෂයෙන්. ඒක කොහොමත් එහෙමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට මේ ගානට විතරක් ඕනම ගානකට එහෙම තමයි නීතිය. දැන් අපිට දීලා තිබුණ අසමානතාවය පොඩ්ඩක් බලන්න ඕනේ. අපිට දීලා තියෙන අසමානතාවය තමයි u බෙදීම 2 v u කොහොමද තිබුණේ මෙහෙම තිබුණේ හරි මම පොඩ්ඩක් මේ අසමානතාවය ගත්තේ මම කිව්වා මේක අපිට වැදගත් වෙනවා මේ තමයි පුතා වෘත්තයේ අරේ තීරණය කරන විදිය. එතකොට මේ v කියන එක නේද දැන් අපි මම මේ v වෘත්තයක් අඳින්න හදන්නේ. වෘත්තය අඳින්නේ අපි මෙන්න මේ අවසාන පොත් මෙතනින් තමයි වෘත්තයේ කේන්ද්‍රය. එතන ඔයාලා ළඟ කව කට්ටක් දැන් තියෙන්න ඕනේ. ඒ කව කට්ට අරගෙන ඒ කව කට්ටේ යකඩ තුඩ අරගෙන මෙන්න මෙතන තියලා හිලක් හදන්න බලන්න. හිල් කරන්න පොත හරි කොලේ හරි හිල් කරන්න. හරි. එතකොට ඔයාගේ කව කට්ට අරගෙන යකඩ තුඩ තියලා මෙතන හිල් කරන්න ඕනේ. හිල් කළා වෘත්තයක් ගහන්න ඕනේ. ඒ වෘත්තයේ පුතා අරය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වෘත්තයේ අරය. මම ආයි පාරක් කියනවා. මේ තියෙන්නේ පළවෙනි පාදයේ ගහලා ඉවරයි. මේ තියෙන්නේ පළවෙනි පාදයේ අවසාන ලක්ෂය. මේ තියෙන්නේ පළවෙනි පාදයේ ආරම්භක ලක්ෂය. මේ පළවෙනි පාදයේ අවසාන ලක්ෂයෙන් තමයි පුතා මේ v කියන පාදයේ පටන් ගන්නෙ. එතකොට අපි මේකේ දිශාව දන්නේ නැති නිසා අපි මෙයාට වෘත්තයක් අඳින එක තමයි කරන්නේ. මෙයාට අපි වෘත්තයක් මෙතන අඳිනවා. ඒ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ මෙන්න මෙතන. හරි. ඒතකොට මේ වෘත්තයේ අරය තීරණය කරන්න ඕනේ. මේ වෘත්තයේ අරය පුතා u ට වඩා කුඩයිලු. එතකොට අපි මෙතන වෘත්තය ගහද්දී මේකේ අරය u ට වඩා කුඩයි. ඒතකොට පොඩි වෘත්තයක් තමයි ගහන්න ඕනේ. හැබැයි ඒක u බෙදීම 2ට වඩා විශාලයිලු. ඒ කියන්නේ ගොඩක් කොට වෙන්නේ නැහැලු. අපි මේ හරියට වගේ ගමු. ඔන්න මන් දැම්මා. හරි. මේ වෘත්තය ඇඳලා තියෙන පුතා v සඳහා මේ වෘත්තයේ අරය වෙන්නේ v. ඊට පස්සේ අපි ඇඳනවා තුන්වෙනි පාදය. මෙයා තමයි පාදය. මෙයා යන්නේ අංශක 60ක් කාණතව යන්න ඕනේ. මේ තුන්වෙනි පාදයේ පටන් ගන්න පුතා මේකේ ආරම්භක ලක්ෂණ මෙන්න මෙතනින්. අර ওই ගානේ කියනෝනේ බෝට්ටුවට දිශා දෙකක් ඇති බව පෙන්වන්න කියලා. ඉතින් ඔයා කොහොමත් කරන්න ඕනේ එතකොට වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගහන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය විදිය. ඔන්න අපි වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගැහුවා. අපි නිල් පාටින්ම ගහමු බලන්න. වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගැහුවා. ඒතකොට තැන් දෙකකින් කැපෙන්න ගහද්දී ඔයා හරියට මේව පොඩ්ඩක් අතින් හරියට බලලා ගහන්න ඕනේ.
මේ කෝණයේ අංශක සිරසේ ඉඳලා අංශක 60ක්. සිරසේ ඉඳලා අංශක 60ක් නම් තිරසේ ඉඳලා අංශක 30ක් වගේ වෙන්න තමයි ගහන්න ඕනේ. ඒක නිසා අපි මේක ටිකක් මේ පැත්තට බර වෙන්න ගහමු. ඒත් මේ පැත්තට අංශක 60ක් වෙන්න මේ පැත්තට 30ක් වෙන්න තමයි මේක වදින්නේ. හරිද? හරි. දැන් ඔයාලට පැහැදිලි. දැන් පුතා මෙන්න මේ වෘතය අඳගෙන ඉද්දී ඔයාලට පේනවා වෘතය මෙන්න මෙතනින් සහ මෙතනින් කියලා තැන් දෙකකින් කැපිලා තියෙනවා. ওই තැන් දෙකකින් කැපෙන නිසා තමයි දිශා දෙකක් පවතින්නේ. වෙන හේතුවක් නෙමෙයි. දැන් අපි කරන්න ඕනේ මෙතන ඉඳලා මෙන්න මෙතනටත් අපි යා කරනවා. මෙන්න මෙතනටත් යා කරනවා. මේ තියෙන කේන්ද්‍රය නිසා මේකත් v මේකත් v වෙනවා. පැහැදිලිද වැඩේ? හරි. මේ කෝණයේ අංශක 30යි. එතකොට පුතා අපි තේරුම් ගන්න ඕන දේ තමයි වෘතයේ තැන් දෙකකින් කැපුණ නිසා තමයි බෝට් වලට දිශා දෙකක් තියෙන්නේ. දැන් මේක අපිට අර ආධුනික හදද්දී ඒ කියන්නේ ගාන තුලේ කියනවනම් දිශා දෙකක් තියෙනවා කියලා ඔයා කොහොමත් වෘතයේ තැන් දෙකකින් කැපෙන්න තමයි වැඩේ කරන්න ඕනේ. ගාන තුල එහෙම සඳහනක් නැත්තම් පුතා වෘතයේ තැන් දෙකකින් කැපෙන්න ගහන්න එපා. අපි අර ගානේ තියෙන දත්ත වලට අනුව කියන්නේ ඒකේ කියනවා තමයි දෙකකින් කැපෙන බව පෙන්වන්න කියලා. ඔයා ඊට වඩා ඉන්ඩීප් තව හිතන්න ගියොත් එහෙම වෙන්නේ. එහෙම හිතන්න පුළුවන් ළමයි ඉන්නත් පුළුවන්, බැරි ළමයි ඉන්නත් පුළුවන්. මම දැන් මෙච්චර වෙලා එක්ස්ප්ලেইন කරේ ඔයාලට තනි මැච් එක ගන්න විදිය. ඉතින් ඒකේදී අර වචනයක් අල්ලගෙන වචන වලින් අපි ප්‍රයෝජන ගන්නවා. ඉතින් ගානේ දත්ත කියන්නේ ගානේ අපිට බව පෙන්වන්න තියෙන එකත් පුතා අපිට දත්තයක් තමයි. ඉතින් ඒක අපි බව පෙන්වන්න තියෙන එක අහගෙනනේ අපි වැඩේ කරන්නේ ගානේ. ඉතින් ගානේ කියනවා නම් මේක දිශා දෙකක් ඇති බව පෙන්වන්න කියලා ඒක පෙන්වන්න අනිවාර්යයෙන් වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගහන්න ඕනේ. හරිද? හරි. අපි නම් වැඩේ හදමු. එතකොට පුතා වෘත්තය කැපෙන්න ගත්තම මෙන්න මේ පාදයේ තියෙනවනේ මෙන්න මෙතන ඉඳලා මෙතනට පාදයේ මේක තමයි එක ප්‍රවේගයක්. මම මේක x කියලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේක තමයි එක ප්‍රවේගයක් වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙන්න මේක එක පාදයක් වෙනවා. මෙතනින් පටන් අරන් මෙතනට මාවම් පුතා තව පාදයක් වෙනවා. එතකොට මේකේ අර ප්‍රවේග දෙක හැදෙන්නේ මෙහෙමයි. අර දැන් මෙතනින් පටන් අරගෙන මෙන්න මෙයා x කියලා ගත්තොත් y කියලා ගන්න වෙන්නේ මෙන්න මෙතනින් පටන් අරගෙන මේ තේරෙනවා මේ මෙතනින් පටන් අරන් මෙන්න මෙතනටම තමයි ඊළඟ ප්‍රවේගය. මෙතනින් පටන් අරගෙන ඔන්නෝක තමයි x කියලා අපිට ගන්න වෙන්නේ. හරි. මම මේ නැවත මගමගාවට පෙන්නන්නේ මේක. හරි. තේරෙනව නේද? හරි. ඔය xy දෙක හොයන එක තමයි ඊට පස්සේ තින් කාර්ය වෙන්නේ. ඔක හොයන එක මම ටක් ගාලා සුළු කරලා පෙන්නන්න. xy හිවුවට පස්සේ අර ගානේ මුලින් පැහැදිලි කරා වගේ වාට ටක් ගාලා ගාන හදලා දාන්න පුළුවන්. මම මේ xy හොයන එක හොඳට එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. කොහොමද කරන්නේ කියලා රූප සරණවම දාගන්න. හරි. ඒ කියන්නේ දැන් ඔයා මෙතනින් පස්සේ ඔය පාස් පේපර්ස් ගණන් වල තියෙනවා දිශා දෙකක් ඇති බව පෙන්වන්න නැත්නම් ගමන් කළ හැකි මාර්ග දෙකක් ඇති බව පෙන්වන්න. පොලිස් කාර්යයට හොරා අල්ල ගැනීම සඳහා ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබෙන බව පෙන්වන්න. නැත්නම් අපි හිතමුකෝ ක්‍රිකට් පිට්ටනියක බෝල ගහනවා කියලා හිතන්න බෝලයක් යනවා. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට බෝල පිටිපස්සේ පිට්ටනියේ දෙන්න දුවනවා. කියන්නේ එකම බෝලේ අල්ලන්න දෙන්නේ දුවනවා. අරයත් මේ පැත්තෙන් දුවනවා, මෙයත් මේ පැත්තෙන් දුවනවා. ඔන්න ඔයගේ ගණන් හම්බෙන්න පුළුවන්. ඒ හැම ගානකම පුතා වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගහන්න ඕනේ. මොකක් හරි ගානකදී ඒ වැඩේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා පෙන්වන්න කිව්වොත් එහෙම ඔයා අනිවාර්යෙන් වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගහන්න. ඒක තමයි අර ගාන ඇතුළේ තියෙන දත්ත වලින්ම ඔයා වැඩක් ගන්නවා. හරි. ඉතින් මෙන්න මේක එකක් x කියලා ගමු. අපි සමාන ut දාලා වඩ පෙන්වුවානේ. මේක අපි y කියලා ගමු. හරි. දැන් මේක මම හොයන විදිහ ඔයාලට කියලා දෙන්නම්. මේක හදන්නේ මෙහෙමයි පුතා. අපි මෙතනින් පොඩි ලම්බක කෑල්ලක් ගහ ගන්නවා. මේ මගේ වෘත්තයේ එච්චරම ක්වොලිටි නැහැ එකයි වෙලා තියෙන්නේ. අපි ලම්බකයක් දා ගන්නවා. එතකොට පුතා මේක u නිසා මේක 30 නිසා මේක u sin 30යි. මේක u sin 30යි. ඊට පස්සේ අපි මෙන්න මේ පොඩි ත්‍රිකෝණයට පයිතගරස් දානවා. මේ පොඩි ත්‍රිකෝණයට පයිතගරස් දානවා. මේ පොඩි ත්‍රිකෝණයට පයිතගරස් දාදී පුතා අපි මෙන්න මේ චූටි පාදය මම z කියලා ගන්නවා. මෙන්න මේ පොඩි පාදය මෙන්න මේක z කියලා ගන්නවා. මෙන්න මේක මම z කියලා ගන්නම් දැනට ගන්නම්. හරි z කියලා මේ පොඩි ත්‍රිකෝණයට තමයි පයිතගරස් දාන්නේ. මේ පොඩි ත්‍රිකෝණයට තමයි පයිතගරස් දාන්නේ. හරි. මේක සාමාන්‍යයෙන් බෙදුනන් පස්සේ පුතා මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාද වෙන්න වදින්න ඕනේ. මොකද අර අපි දන්නවා මේ පාදය සමාන නම් මෙහෙම ලම්බකයක් ගහුවොත් මේ දිගට මේ දිග සමාන වෙනවා. ඒ වගේ තමයි මේක v වෙලා මේ පාදයට v වෙලා තියෙද්දි මෙතන මැදින් වදින ලම්බකය
මේ මකමකායි පෙන්නන්නේ වාට මේක එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා අපි මෙතනින් පොඩ්ඩක් මේක දික් කරලා ගන්න. එතකොට වාට හොඳට පෙන්නන්න පුළුවන්. හරි ගන්නකො වැඩේ. හරි මෙන්න මේක තියෙන නිසා මේක u නිසා මේක u sin 30යි. මෙන්න මේ පාදයේ තමයි පුතා මම z කියලා ගන්න කියලා වාට යෝජනා කරේ. මෙන්න මේ ත්‍රිකෝණයට තමයි අපි පයිතගරස් දාමු කියලා යෝජනා කරේ. දැන් මෙන්න මේක අපි z කියලා ගත්ත නිසා අපි මෙයාට පයිතගරස් පාවිච්චි කරමු. මේ අපි මේ වෘතය දාලා තියෙන v නිසා මෙන්න මේ පාදයට v මේ පාදයට v වෙනවා. හරි. මේ පාදේ v කියලා දැනන් හිටියන්නේ. හරි කලින් අපි මාක් කරලා තිබ්බා මේ පාදේ v කියලා. මේක u. දැන් අපි මෙන්න මේ පොඩි ත්‍රිකෝණයට මේ පාට කරලා තියෙන පාට කරන්නම අවශ්‍ය නැහැ. ඇත්තට මම මේ මකමකා පෙන්නන්නේ වට ආයි පෙන්නන්න ඕන නිසා. හරි. දැන් මේ තිබුණ රූපය තමයි මේ තියෙන්නේ. මම මේ මකමකායි පෙන්නන්නේ පුතා. ඔයාලට ආයිත් ඒකේ කොහෙර එක රේඛාවක් හරි බලන්න බැරි වුණා නම් ඒ කියන්නේ මේක නිර්මාණයක් වගේ තියෙනවානේ. ඒ නිර්මාණය සමහර වෙලාවට ඔයාලට මගහැරෙන්න පුළුවන් එක රේඛාවක් හරි. ඒකක් හරි. අපි කරේ මේකෙදී දැන් රූප සරණ හරිනේ. මෙන්න මෙතන ඉඳලා මේකට ලම්බකයක් ගැහුවා. ලම්බකයක් ගැහුවට පස්සේ මෙන්න මේ කෝණයේ 30 නිසා මෙන්න මේක u නිසා මෙන්න මේ පාදය u sin 30ක් වෙනවා. මේක u sin 30ක් වෙනවා. අපි මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් දානවා. මෙන්න මේක අපි z කියලා ලකුණු කරලා මෙන්න මේ ත්‍රිකෝණයට තමයි අපි පයිතගරස් දාන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයට තමයි පයිතගරස් දාන්නේ. ඊතල ගහලා පෙන්වන්න තරම් දෙයක් නෑ. මෙන්න මේකට පයිතගරස් දානවා. ඒකට පයිතගරස් දැම්මොත් පුතා මෙන්න මේ පාදේ v නේ අපි දන්නවා. මේ මෙතන අංශක 90 නිසා v u sin 30 වර්ගය. ඒ කියන්නේ u sin 30 කියන්නේ පුතා මෙන්න මේ පාදයේ තමයි u sin 30. අපි මේ පාදයේ දැනට z කියලා ගත්තා. z තමයි හොයන්න හදන්නේ. ධන z වර්ගය සමානයි මෙන්න මෙතන අංශක 90 නිසා පුතා මේ කර්ණය වෙන්නේ v වර්ගය. ඉතින් sin 30 කියන්නේ භාගයයිනේ. ඉතින් මේක වර්ග වෙද්දී z වර්ගය සමානයි v වර්ගය. z වර්ගය සමානයි v වර්ගය. මේ u බෙදීම දෙක වර්ග වෙලා මේ පැත්තේදී u වර්ගය බෙදීම 4ක් වෙලෙනවා. z සමානයි 4යි v වර්ග ඍණ මේක බාර උත්තර ලියමු. z හොයමු. 4යි v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලය බෙදීම 2යි කියලා අපිට z උත්තරයක් එනවා. මේ z කියන්නේ පුතා අවසාන උත්තරේ නෙමෙයි මේ පොඩි කැලලක් තමයි අපි හෙව්වේ. ඒතර මෙන්න මේක z නම් මෙන්න මේකත් z වෙනවා. හරි වා z හොයන්නකො. z හෙව්වන් පස්සේ වැඩේ ගොඩක් ඉවර වෙනවා. මේ පොඩි සුළු කිරීම කරගන්න. ඔයාලට මතකයිනේ මෙතන 30ක් උනේ කොහොමද කියලා? අර අපි මෙන්න මේ උතුර ලකුණු කරලා තිබ්බනේ. මෙතනින් උතුර ලකුණු කරලා තිබ්බම මෙන්න මේ පැත්තට 60ක් වුණා. එතන 60ක් වෙච්ච නිසා තමයි මෙන්න මෙතන 30ක් උනේ. මම මේ ලියවත ලියලියා මකමකා පෙන්නන්නේ. අර මේව ලියන වෙලාවට කාටින් හරි බලන්න මිස් වුණා නම් එයාට බලා ගන්න තමයි ලියන්නේ. මේක 30යි මේක u නිසා තමයි මෙන්න මේ ලම්බකයේ පුතා අර අපි දන්නවනේ සම්මුඛ පාදය. දැන් මේක u මේක 30යි නම් මේකේ සම්මුඛ පාදය u sin 30යි. අපි ඊට පස්සේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණයට මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ තියෙන්නේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණය මෙන්න මෙයාට තමයි අපි පයිතගරස් දැම්මේ. පයිතගරස් දාලා මේ z කියන පාදය අපි හොයාගත්තා. z කියන පාදය මේ z කියලා ගත්තේ මේ කළු පාට මෙන්න මේ පොඩි පාදය තමයි අපි z කියලා ගත්තේ. හරි. වත් ඒවා දාලා මේ z හොයලා තියාගන්න. අන්න දැන් අපි ගානට එන්ටර් වෙලා දැන් වැඩේ ඉවර කරන්න හදන්නේ. ඔයාලට මම ක්ෂණිකව xy හොයන්න කියලා දෙන්න හදන්නේ z හෙව්වට පස්සේ. හරි. මේ සුළු ක්‍රීම් පුතා මේ තව ගණන් දැන් අපි හිතමුකෝ දිශා දෙකක් ඇති බව ගණන් ඔය සමහර බෝඩ් වලට දිශා දෙකක් අපි කිව්වේ ක්‍රිකට් ක්‍රීඩකෙක් වගේ මොනවා හරි ඕනම වෙලාවක අදාළ වැඩක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන ගණන් හැම එකකටම පුතා ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට සුළු කරලා වැඩ ගාන හදන්න පුළුවන්. අපි කටපාඩම් කරනවා නෙමේ සමහර වෙලාවට සමහර වෙලාවට අපි ගණන් මොඩල්ස් වලට හුරු වෙන එක අර ස්පීඩ් එක වැඩි කරගන්න හොඳයි. එහෙමයි කියලා ගණන් කටපාඩම් කරනවා නෙමෙයි. සාපේක්ෂ ප්‍රවේගය වගේ පාඩමක් සාමාන්‍ය ළමයි ගොඩකට අහු වෙනවා අඩුයි. ඒක නිසා තමයි අපි මේ වගේ ඒවට අර දැන් මේවා ඔළුවේ හිටිනේ උන් ඉන්නවනේ. උන්ට හරි කමන්නේ හිටපුවාවේ කියලා කියන්නේ ඒකයි. අර දිශා දෙකකින් ඇති යන ගණන් වලට වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගහන්න කියලා ඕමනාව තියෙන එක මතක තියාගන්න වැඩි කරනවා. ඊට පස්සේ මම කිව්වා ඒ වගේ ඕනම ගානකට මේ සුළු කිරීම ගැලපෙනවා. ඕනම ගානකට මේ සුළු කිරීම ගැලපෙනවා. ඒ කියන්නේ දිශා දෙකක් ඇති බව වෘත්ත තැන් දෙකකින් කැපෙන ඕනම ගානකට මේ සුළු කිරීම වල ඔව් ඇත්ත. ඒ කියන්නේ අපි එහෙම ඇයි උගන්වන්නේ එතකොට මම මේ හැම ගානක් මෙහෙම වෙන්න තියෙන්නේ නැහැ. අපි මේකෙදී ඔයාලට පොඩි මොඩල් එකක් වගේ කඩලා දෙනවා.
ඔයාට ලේසි වෙන්නේ. එතකොට ඔයා හැමදාම අලුත් සුළු කිරීම පස්සේ දුවන්න ඕනේ ගණන් ඇතුලේ. එකම සුළු කිරීම තමයි ඔය දිශා වෘත්තයේ තැන් දෙකකින් කැපෙන ගණන් වලට පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙනම් දිශා දෙකක් ඇති බව ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන ගණන් වලට හැමතිස්සෙම වෘත්තයේ තැන් දෙකකින් කැපෙනවා වගේම එකම සුළු කිරීම යූස් කරලා ඔයාට ගාන කොට දාන්න පුළුවන්. අපිට ඕන නම් තව ගානක් මේ පිටම හදලා දාන්න පුළුවන්. මේකෙන් පස්සේ ඔය කියන කතාව ඇහෙන්නේ. ඉසඩ් හෙව්වද? දැන් මම මකන්න හදන්නේ ඔක්කොම ටික. ඉසඩ් හෙව්වනා. ඉසඩ් හෙව්වද? උදා අවසන් ඉසඩ් හොයපු කට්ටිය. ඉසඩ් හරි. දැන් මේ බලන්න මේ. දැන් පුතා අර ඔයා දන්නවනේ මෙහෙම එකක් දැන් අර වගේම ත්‍රිකෝණයක් මම අඳින්නම්. මේක 30යි. මේක u නම් මේක කරන්නේ. ඒතර මේක කීයද? u sin 30 නම් මේක කීයද? u cos 30යි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ පුතා මෙන්න මේ ත්‍රිකෝණේ මේක u මේක 30යි මේ. මේක 30යි. ඒතර මේක u sin 30 නම් මම x චුට්ටකට මකන්නම්. මෙන්න මේ මුළු පාදයේම කීයද? මේ මුළු පාදයේම කීයද? මේ මුළු පාදයේම මෙන්න මේ මුළු පාදයේම කීයද? මෙන්න මේ සම්පූර්ණ පාදයේම. මුළු පාඩියම පෙන්නමු. මම මේ ප්‍රශ්නයක් අහනවා වගෙන් මේ ප්‍රශ්නේ වගෙන් අහලා තින්නේ. මේ වෘත්තෙත් මැකුවා. මේක u නම් මේක u sin තියෙනම් මේක කීයද? u cos 30යි. මෙන්න මේක අපි කීය කියලා නම් කරේ z කියලා නම් කරේ. මෙන්න මෙයා නම් කරේ කවුරු කියලාද? එයා නම් කරේ x කියලා. එතකොට මේ x එනවා u cos 30න් කවුරු අඩු කරාමද? z අඩු කරාම. නේ? මේ x කියන්නේ පුතා මේකනේ මේ පොඩි කොටස එනවා මේ මුළු පාදයේම u cos 30යි. ඒකෙන් z අඩු කරාම x එනවා. එහෙනම් ඔයාලට දැන් ඔන්න ලියන්න පුළුවන් x සමානයි u cos 30 නේ z කියලා. ඉතින් මේක සුළු කරගෙන එන්න. හොඳට සුළු කරගෙන එන්න. ඒ වගේම ඔයාලට y ලියන්න පුළුවන්. y කියන්නේ මේ ලොකු පාදයේනේ. මේ ලොකු පාදයේ. ඒතර ඒක ගන්න පුතා දැන් මෙන්න මේ පාදයේ u cos 30යිනේ. ඒකට මෙන්න මේ දැන් අපි දන්නවා මෙන්න මේක z නම් මේක z නම් මේකත් z. ඒතර මෙන්න මේ මුළු පාදයේම u cos 30යි නම් ඒකට මෙන්න මේ z එකතු කරාම මේ මුළු පාදයේ y වට හම්බ වෙනවා. එහෙනම් y සමාන වෙනවා u cos 30ට z එකතු කරාම. දැන් ඔයා z දන්නවනේ මෙතනින් අන්නේ z ඩගේ මෙතනටයි ආදේශ කළා xy හොයලා අර මුලින්ම අපි පෙන්නපු s සමාන ut සමීකරණයෙන් කාල දෙක හොයලා අවුට් කරලා වැඩේ ෆිනිෂ් කරලා දාන්න. පැහැදිලි නැත්නම් අත්පහල දාන්න. අත්පහල දාලා ඉවරලා පැහැදිලි නැත්නම් කියන. අත්පහල දාලා ඉවර වෙලා මම මේ xy පැහැදිලි කරපු විදිය තේරුණාද කියන්නේ? පුතා y පැහැදිලි නේද? දැන් මෙන්න මේ පාදය u cos 30යි නම් ඒකට z එකතු කරාම මේ මුළු පාදයේම එනවනේ මේ. මේක u cos 30යි මේක z. මේ දෙක එකතු පුතා මේ මුළු පාදේ y. y සමානයි u cos 30 ධන y. x කියන්නේ u cos 30 රින z. sorry y නෙමෙයි z. සුගලිනෝනේ. cos 30 පුතා මූල 3 බෙදීම 2යි z. z කියන්නේ මෙන්න මෙයා. 4යි b වර්ග රින u වර්ගයේ වර්ගමූලයේ බෙදීම 2යි. අපිට x එනවා පොදු හරයේ 2 ගත්තොත් මුළු 3යි u 4යි v වර්ග රින u වර්ගය කියලා අපිට එනවා. y එනවා මුළු 3යි u 4යි v වර්ග රින u වර්ගය බෙදීම 2යි කියලා එනවා. දැන් ඉතින් s සමානයි ut දාලා t1 t2 හොයලා ඔයාලට කාල දෙක හොයාගන්න බැරි නම් පුතා මට ඉතින් කියන්න දෙයක් තියෙනවා. ඒක කියන්න හොඳ නැහැ වගේ හිතර දෙනවනේ. ඒ කියන්නේ අර
දැන් ප්‍රවේග දෙක දන්නවා සමාන ut දාගන්න බැරුව මෙච්චර කල් මට පොල් ගෑව නම් එකක් අම්මට උදව්වක් කළා නේ ඒකත් කළා නැතුව ඇති කියලා මට හිතෙනවා. සමාන ut දාලා ප්‍රවේග දෙක ආදේශ කරලා කාල දෙක හොයලා අඩු කරලා උත්තරේ එන්නේ නැත්නම් ඉතින් උසල පොලේ ගන්න තමයි තියෙන්නේ. වෙන මොකද්ද කරන්නේ ඉතින් වාට ප්‍රවේග දෙකක් කියන්නේ හුරතල් වෙනවා. ඒ කියන්නේ ප්‍රවේග දෙක ආදේශ කළා පුතා කාල දෙක හොයාගන්න බැරි වෙන්නේ. ඉතින් නැහැ සමාන ut බෑක් වම් පස්සේ බන් 9 වසරේ වුණ තියනවා වේ. s කියන්නේ d u කියන්නේ මෙතන x t කියන්නේ t1 දාලා ඉවරලා හොයන්න බලන්න. dx time එක t1. ඉතින් මෙතනින් එනවා t1 සමානයි d විදීම x. x කියන්නේ මෙයානේ. මුල 3යි u ඍණ 4යි v වර්ග ඍණ u වර්ගයේ බෙදීම දෙකයි d හරි වැඩි ඉවරයි. මේක අපි t2 එකපාර උක්ත කරන්න තිබ්බනේ. t2 සමානයි 2යි d බෙදීම මුල 3යි u ධන 4යි v වර්ග ඍණ u වර්ගය. ඔන්නවට අපි කාල දෙක හොයලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ කාල දෙක අඩු කරන්න විතරයි තියෙන්නේ. t1 කින් t2 අඩු කරලා ඔයාලට උත්තරයක් ගන්න පුළුවන් නේ. අඩු කරන්න බලන්න. අඩු කරලා අවසාන උත්තරයට එන්න බලන්න. මේක වහන්නද? ඔන්න උත්තරේ එන්න ඕන. දැන් ওই ගානේ තියෙනවානේ බෝට්ටුවට දිශාවන් දෙකක් ඇති බව පෙන්වනවා අර කාලයේ බව පෙන්වනවා. ඔයා මේ වැඩේ කරගෙන යද්දී ඔය හැම ප්‍රශ්නයකටම උත්තරේ පුතා මේක ඇතුලේ තියෙනවා. ඒතර මේ ගණන් වල විශේෂත්වය තමයි ඔයා බලහත්කාරයෙන් උත්තරේ ලියන්න ඕනි කියලා එකක් නැහැ. ඔයා ගාන වැඩි අයිඩෙන්ටිෆයි කරලා ගානට කරන්න ඕනි ට්‍රීට්මන්ට් එක තේරුම් අරගෙන ඒ ට්‍රීට්මන්ට් එක වැඩි කරගෙන යද්දී ඕකේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ ලියවෙනවා. ඒ කියන්නේ හිත හිතා කරන්න ඕනේ නැහැ වැඩේ කරලා ඉවර වෙනවා. කොබලන් උත්තරේ ආවනම් පොඩ්ඩක් දාන්න බලන්න.
උත්තරය આવද? මම මේක කළා දැම්ම මෙන්න T1 ඍණ T2 මොනවද පුතා තිබුණේ එතන මූල 3යි u ඍණ 4යි v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලය 2යි d බෙදීම මූල 3යි u 4යි v වර්ග ඍණ u වර්ගයේ වර්ගමූලයනේ. ඒතර මෙතන පොදු හරය ගන්න පුළුවන් නේ. පොදු හරය ගත්තොත් මූල 3යි u මෙයා මෙයත් එක්ක ගුණ වෙනවා. ඉතින් මේක මෙහෙම සුළු කරලා පෙන්නන්න. කවන්නේ සුළු කරමු අපි. පොදු හරය ගන්නවා වගේ පුතා ඔයාලට පුළුවන් නේ. කියන්නේ කවන්නේ අපි සුළු කරමු. පොදු හරය ගද්දී මෙතන ඍණ මෙතන ධන නිසා වර්ග දෙක අන්තරය මුළු 3යි u ගේ වර්ගය. මෙතන 4යි v වර්ග ඍණ u වර්ගයේ වර්ගය. මෙතන 2යි d එළියට ගත්තොත් මුළු 3යි u 4යි b වර්ග ඍණ u වර්ගය. මේ ඍණ අඩිය ඍණ මූල 3යි u මේ ඍණයි ධන 4යි v වර්ග ඍණ u වර්ගය. මෙයාට මෙයා කැපෙනවා. 2යි 4යි v වර්ග ඍණ මේ එකතු වෙනවනේ පුතා. යටින් එනවා 3යි u වර්ගය 4යි v වර්ගය ධන u වර්ගය. අර මේ ඍණෙන් ගුණ වෙලා මේ ඍණත් ධන වෙනවනේ. ඉතින් කැපිලා උත්තර එනවා. මෙතන දෙවරක් දෙක හතරක් වෙනවා. යටින් හතර කැපිලා උත්තර එනවා. මම හදන්න දෙයක් නැහැ. කොබලන් උත්තරය ආවනම් අත උස්සන්න. මට කලින්. මට කලින් කියන්නේ මං හැදුවේ නෑ උත්තරේ. අපි ඉවර දෙකයි තියෙන්නේ. අනිත් එක්ක ආවේ නෑ උත්තරේ. සුළු කරගන්න බැරිද? මං කියලා තියෙනවා හිතේ එක එකව තියාන සුළු කරන්න එපා කියලා. උත්තරේ ඉන්නේ නැහැ කියලා. මට වුණත් එච්චර තමයි. හිතේ එක එකව තියාන සුළු කරොත් එහෙම උත්තරේ ඉන්නේ නැහැ. අපි පෘථග්ජන මිනිස්සුනේ ඉතින් එක හිතට එක එක වෙනවා. ඒවා මමද ඔයාද කියලා නෑ. ඒවා හිතේ තියාන සුළු කරොත් වර්ධිනවා. එක්ක දැන් කියන්න ඕනේ හිතේ මොනවද තියෙන්නේ කියලා. උත්තරය ආවේ නැත්තම්. රහසක් දේවා. කියන්නේ නැහැ කාටවත්. හරි නේ. මේ හතරට මේ හතරේ කපලා දැම්මා ඔන්නම උත්තරය ආවා. ඔක තමයි උත්තරේ තියෙන්නේ. පේන්නෙත් නැහැ. මේ මෙතන පුතා මේ හතරේ එළියට අරගෙන මේ උඩ හතරත් එක්ක කපන්න විතරයි තියෙන්නේ. උත්තරේ නිකම් වෙනවා. දැන් අපි බලමු මේකෙන් ඇවිල්ලා තියෙන තව පාස් පේපර්ස් කීපයක්. 2019 මෙන්න මේ ගානේ තියෙනවා. 2009 ගානේ. හරි. ඔය පේනව නේද ගාන? 2009. මාන මාත් එක්ක එකපාරක් කියවන්න. හදන්න කිව්වේ නෑ මම. ගාන කියවන්න කියලා කිව්වේ. කියවන්න හොඳට කියවන්න මම කිව්වා ගානක් හදද්දි ගාන පුතා 5 පාරක්වත් කියවෙන්න ඕනේ. U පැයට කිලෝමීටර් වේගයෙන් ගමන් කරන සබ්මරීනියක් දකුණින් අංශක 30ක් බටහිර දිශාවට U කිලෝමීටර් දුරින් මුහුදින් වූ
නැවක් දකි. එම නැව v ප්‍රවේගයෙන් උතුරු දිශාවට ගමන් කරමින් තිබේ. ඊට පස්සේ u විශාලයි v 2යි u ඔන්නෝම තියෙනවා v. නැවට සාපේක්ෂව සබ්මරීනයේ චලිතය සැලකීමෙන් නවල්ලා ගැනීම සඳහා සබ්මරීනයේ දිශා දෙකෙන් එකක් ඔස්සේ අන්න දැක්කනේ දිශා දෙකෙන් එකක් ඔස්සේ තියෙනව නේද? දැන් ඔය ගාන කියන්නේ මට ඔක ඩිස්ප්ලේ කරන්නත් ඕනි. වෙලා නැත්තේ දැන්. දන්නේ පේනවද කියලා. දැන් ඔය ගාන කියනවා පුතා දිශා දෙකෙන් එකක් ඔස්සේ. දැක්කද? ව්‍යංගයෙන් කියලා දිශා දෙකක් තියෙනවා කියලා දිශා දෙකෙන් කියන්නේ ඔය ගානේ තියෙන්නේ දිශා දෙකක් තියෙනවා දිශා මෙහෙමනේ. ඉතින් ඔයා බෝලයක් පස්සේ ඔයා බෝලයක් අපි හිතමුකෝ ඔයා අල්ලන සෙල්ලම් දානවා කියලා හිතන්නකෝ. ඔයාගේ ඉස්සරහෙන් දැන් මට කොහොමද පෙන්වන්නේ? ඔයා මෙහෙම ඉන්නවා. නෑ ඔයා මෙහෙම ඉන්නවා. ඔයාගේ ඉස්සරහෙන් මෙහෙම දුවනවා. ඔයාට තේරෙනවා මට මූ අල්ල ගන්න මෙහෙන් ගිහලා අල්ලන්න පුළුවන්. ඒ වගේ සෙට් වෙනවනේ අර සමහර වෙලාවට අපි අර වාහන මොකක් හරි ගහක් වට එහෙම කරගෙද්දි මෙහෙන් ගිහලා අල්ලනවා. ඒ වගේ අර පුතා දිශා දෙකක් තිබුණාට අපිට යන්න වෙන්නේ එකපාරක් වගේනේ නේ. අන්න ඒ වගේ ඉතින් දෙන්නෙක් දැන් අපි හිතමුකෝ දැන් ඔයා පොලිසිය හොරු එකයි නම් ඉන්නේ. ඔයාට ඉතින් යන්න පුළුවන් පැති දෙකෙන් එකකට අල්ලන්න වෙනවා. පොලිසිය දෙන්නෙක් ඉන්නවා නම් අන්න දෙන්නට දෙපැත්තට යන්න පුළුවන්. දැන් මට කියන්න අවශ්‍ය උනේ මේ ගානෙත් කියනවා දිශා දෙකක් කියලා දිශා දෙකෙන් ඉතින් එක වැඩක් නැහැ. ගානේ කොහොම හරි කියනවනේ දිශා දෙකක් කියලා නේද? ඔයා අනිවාර්යෙන් වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ගහලා කලින් වගේම ලස්සන සුළු කිරීමක් දාලා කියලා දුන්න සුළු කිරීමක් ගහලා ගහන්න ඕනේ මැච් එක. හරි. ඒ ගාන. ඊට පස්සේ මොකක්ද 2009 11 ගාන. අපි ඊට පස්සේ එමු තව ඉස්සරහට එමු. ආපස්සට යන්න බලන්න. අපස්සර ගියාට එහෙම ඒව හම්බෙන්නේ නැද්ද අපිට? හරි. ඊට පස්සේ අපි 13 හැදුවානේ. අන්න මේ ගාන මේ තියෙන්නේ 2015. ඔය බලන්න 15. S නමක් U ඒකාකාර වේගයෙන් උතුරු දිශාවට යාත්‍රා කරයි සරල රේඛී පෙත. ඔයාලට තේරෙන්නේ නැති භාෂාව එතන හිතන්න එපා. සරල රේඛී පෙත කියද්දි ඔයාලට තේරෙන්නේ නැහැ කමක් නැහැ. ඒවා තේරෙන්න ඕනේ නැහැ. P වරායක සිට නැගෙනහිර පැත්තට P ලම්බ දුරකින්. වැඩි හිතන්න එපා ඕවා. ඔයාලට තේරෙන්නේ නැති ඒවා ගැන පස්සේ දුවන්න එපා. එක්තරා මොහොතකදී PS දිශාවට නැගෙනින් බලන්න පළවෙනි පේලි තුනම ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ওই ගාන කියවද්දි S නමක් U ඒකාකාර වේගයෙන් කියන කැලල තේරෙනවා. උතුරු දිශාව කියන එකත් තේරෙනවා. ඒ සරල රේඛී පෙත කියන වචنين පස්සේ මොනවද වන්දන්නේ නැහැ තියෙන්නේ කියලා තේරෙන්නේ නැති. කමන්නේ අවුලක් නැහැ. එච්චර නවුලක් ගන්න එපා කියවන්න. සරල රේඛී පෙත P වරායක සිට නැගෙනහිර පැත්තට P ලම්බ දුරකින් මොනවද ඒ කුණුහරුප වගේ ලම්බ දුරකිනුත් තියෙනවා. P ගානක්ද මේක? P ලම්බ දුරකින් පිහිටා ඇත. එක්තරා මොහොතකදී PS දිශාවට නැගෙනහිරකින් දකුණට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ. කමන්නේ නැහැ. ඕවා හදන්න පුළුවන් ගණන්. දකුණට 45ක කෝණයකින් සාධන විට මොනවද තියෙන්නේ? S නැව හමු වීම සඳහා B1 B2 සැපයුම් බෝට්ටු දෙකක් P වරාය සිට වෙනස් දිශා දෙකකට අන්න දැක්කද වැඩේ යහුණා. වෙනස් දිශා දෙකකට V ඒකාකාර වේගයෙන් ගමන් කර ආරම්භයි. මෙම බෝට්ටු පිළිවෙලින් T1 T2 කාලවලදී S නැවට ළඟා වේ. අර V බෙදීමේ U සමානයි මූල දෙක බෙදීම 3යි කියන එක පුතා ඒක අපිට එච්චර ඕදන වෙන්නේ නැහැ. ඒක ඕන වෙන්නේ අන්තිමටම ඕන වෙන්නේ. නැත්නම් S නැවට සාපේක්ෂව B1 B2 බෝට්ටු වල ප්‍රවේග ත්‍රිකෝණ දෙකේ දල සටහන් S නැවට සාපේක්ෂව B1 B2 බෝට්ටු ප්‍රවේග ත්‍රිකෝණ දල සටහන් එකම රූපයක ඇඳ. P වරාය සිට S නැව ගමන් කිරීමේදී B1 B2 බෝට්ටු වල නියම චලිත දිශා සොයන්න කියලා තියෙනවා. එතකොට ඔයා ඕකේ ඉන්නේ නෑ මට පෝස්ට් කරන්න බෑ. හරි. ඕකේ තියෙනවා මොනවද නියම චලිත දිශා සොයන්න ලම්බක ඉන්න වචන නටන තියෙනවා ගන්න ඇතුළේනේ. ලැන්ග්වේජ් එකකින් ඔයාව අමාරුයි දාලා තියෙනවා කියලා තියෙනවා. ලැන්ග්වේජ් එකට ඔයා දැන් සාමාන්‍යයෙන් ඔයා දැන් කොල්ලෙක් නම් කොල්ලෙක් අමාරුයි දැම්මා වගේ දේවල් වෙන්න පුළුවන්. කොල්ලෙක් නම් කෙල්ලෙක් ඒ වගේ වෙන්න පුළුවන්. ලැන්ග්වේජ් එකට තියෙන ඔයාට බැරි ලැන්ග්වේජ් ඔයා සිංහල කොල්ලෙක්නේ කෙල්ලෙක්නේ. ඔයාව අමාරු වැටෙන්න එපා ඒ වගේ එකට. අමාරු වැටෙනවා අමාරු වෙලාවට කරන්න දෙයක් නැහැ. ඒවයි කියලා පරාජය බාර ගන්න එපා ඔයා මෙතනදී. කොහොම හරි තේරුම් ගන්න ඕනේ මේකේ තියෙනවා කොහොම හරි
සැපයුම් බෝට්ටු කියන්නේ බෝට්ටු જાතියක්. ඉතින් සැපයුම් කියන වචනේ කියවන්න ඕනේ නැහැ ඔයා. බෝට්ටු දෙකක් තියෙනවලු. ඒ දෙන්නට එක නැවක් S කියන නැව හම්බෙන්න යනවලු. ඒතර එක නැවක් හම්බෙන්න බෝට්ටු දෙකක් යනවා කියන්නේ මොකද? උන් දෙන්න කියලා තියෙන දිශා දෙකකින්. එහෙනම් මේ ගානෙත් අර වගේම කොහොම හරි දත්‍රික කියවලා ඔයා ගාන රවුන්ඩ් කරගන්න ඕනේ කොහොම හරි. ගාන රවුන්ඩ් කරන්නේ කොහොමද? එහෙනම් S සමාන UT දෙපාරක් දාන්න ඕනේ. කාල දෙක T1 T2 කියලා ගානේ දීලා තියෙනවා. එහෙනම් මම ප්‍රවේග දෙකක් හොයන්න ඕනේ නේ. නේ? දැන් ඔයා ගොඩක් දේවල් දන්නවා. ගානේ තේරුම් නැතුනට ගන්න මොනවද? වෘත්තයේ තැන් දෙකකින් කැපෙන්න ඕනේ නේ. ඒකේ ප්‍රවේග දෙක xy කියලා මම ලකුණු කරනවා. ඒකේ ත්‍රිකෝණේ කොහොමද සුළු කරන්නේ? රිසෙට් එකක්. ඒ විදිහම කරන්න පුළුවන් ඔයාලට. අනිවාර්යෙන් පුළුවන්. රිසෙට් කියලා එකක් දාගෙන කොහොම හරි එහෙම සුළු කරනවා. උතුරන් ත්‍රිකෝණේ ඇඳෙන විදිහ දැන් මේකේ මෙහෙම එකක් හදනකොට අරගේ මෙහෙම එකක් හදන්න පුළුවන්. නැත්තම් වෘත්තේ උඩින් යටින් ඔන්නෝම එක එක පොඩ්ඩක් අර වෘත්තේ මේ පැත්තෙන් උනාට මේ පැත්තෙන් උඩින් යටින් ඔන්නෝම එක එක වෙන්න පුළුවන්. එච්චර තමයි. වෙන විශේෂ දෙයක් වෙන්නේ නැහැ. ඉතින් same thing වෙන දෙයක් නැහැ. ඕකේ දුර දීලා තිබ්බේ මොකද්ද මන් දන්නේ D හරි මොකක් හරි ඔන්නෝම එකක් තමයි තිබ්බේ. එතකොට ඔය ගාන කියවලා හරියටම දුර හොයා ගන්න. අර S එක ඔච්චර දුරකින්ද බෝට්ටුව තියෙන්නේ කියලා අපි කියවලා බලමුද ඒක? වැඩි තේරෙන්නේ නැහැ මටත් තේරෙන්නේ නැහැ කමයි තේරෙන්නේ නැහැ කියලා අදහස් කරේ මම එහෙම කරන්නේ ඇයි මටත් තේරෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ මම ඔයාගේ මානසිකත්වයට ඇවිල්ලා දැන් අපි හිතමුකෝ ඕකට අපි කියනවා මේ දැන් මම ඔයාගේ කුලකයට එනවා වගේ වැඩක් එතෙන්දී කරන්නේ ඔයාගේ කුලකයට ඇවිල්ලා කොන්ෆිඩන්ස් එකේ නෑ අපි මේ ගේම ගහමු කියලා නෑ මටත් බෑ තමයි එනකොට ගේම ගහමු කියලා ඔයාගේ තැනට ඇවිල්ලා ඔයාගේ මයින්ඩ් එකේ ඉඳලා තමයි අපි මේක ප්ලේ කරන්නේ එතකොට ඔයාට එනවා දැන් මට මේක පුළුවන් උඹට බෑ කියලා ඔයා පහත් කළා දාලා මං යටවට වට්ටලා එහෙම කරන්නේ නෑ හරි ඔකේ තියනවා බලන්න දුර හොයා ගන්න බලන්න කොහෙර ඇති. අතින් නැගෙනහිරින් පැත්තට P ලම්බ දුරකින් පිහිට ආයත ඔන්නෝම තියෙනවනේ. දකුණින් 45යි බෝට්ටු දෙකක් දීලා තියෙනවා. අර V බෙදීමේ U සමානයි ඒව ඉච්චර හිතන්න එපා. ඒවා නිකන් අර සුළු වෙන්න දීලා තියෙන ඒවා නිකන්. ඒවා අවසානයේට ඕන වෙන්නේ මුලින් ඕන වෙන්නේ නැහැ. අපි තව කියවමු ගාන. තව නෙමෙයි තව ගානක් කියවමු. 2015 ගාන. මේකත් එහෙම 2017ත් එහෙමයි මේ. අය පාරක් කියන්නේ 17. ඒ අපි 16 කිව්වේ. මේ 17. S බෝට්ටුවක් පොළොවට සාපේක්ෂව U ඒකාකාර වේගයෙන් නැගෙනහිර දිශාවට යාත්‍රා කරයි B බෝට්ටුවේ සිට බටහිරින් දකුණට තීටා කෝණයක් L කිලෝමීටර දුරක් නැවතින මොහොතේදී බෝට්ටුව නැව හමුවන අපේක්ෂාවෙන් පොළොවට සාපේක්ෂව V කිලෝමීටර V ප්‍රවේගයෙන් සරල රේඛීය පෙතක ගමන් කරයි. U sin θ වඩා V විශාලයි U කුඩයි නැව බෝට්ටුව ඒවායේ ප්‍රවේග සහ පෙතේ නොනැස්ව ගමන් කල්පනය කරමින් බෝට්ටුවට සාපේක්ෂව බෝට්ටුවට ගත හැකි පෙත් දෙක. දැක්කද පෙත් දෙක මොනවද මේ පෙත් දෙක කියන්නේ? ඔක්කොම මේ හයිලයිට් කරන වචන තේරෙනවා. හයිලයිට් කරන එකක් පින් එකක්. මාර වැඩි. මම මේ හයිලයිට් කරන්නේ පුතා වෙන දිහාවක්. නමුත් හයිලයිට් වෙන්නේ උඩ. 10 හයිලයිට් කරද්දි 15 තමයි හයිලයිට් වෙන්නේ. කේස් එක. කොල්පන් වෙලා. අක්කරේ අවුලක් තියෙනවා. හරි කොහොම හරි වා දැක්ක නේද ගානේ අග තියෙනවා. පොළොවට සාපේක්ෂව බෝට්ටුවට ගත හැකි පෙත් දෙක නිර්ණය කිරීම සඳහා ප්‍රවේග ත්‍රිකෝණවල දල සටහන් අඳින්න කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා පොළොවට සාපේක්ෂව ඕකේ දැන් ඔයාට ගාන එපා කරලා තිනවා ඇල්ෆා සමානයි sin ඉන්වර්ස් u sin θ බෙදීම v වේ නේද? දිශා දෙක අතර කෝණේ ෆයි ඍණ දෙක ඇල්ෆා බව පෙන්වන්න. මේ මට ඒක හයිලයිට් කරගන්න බැරුව ඉන්නේ. නැත්නම් මම හයිලයිට් කරලා පෙන්නනවා. මම හයිලයිට් කරන්න try කරා වෙන්නේ නැහැ උනාට ඒක. වෙන්නේ. ඔය හයිලයිට් කරලා තියෙන ටික යටට කියන දැන් හයිලයිට් වෙච්ච දෙක කියවන්න බෑ ඊට යටට කියවන්න. ප්‍රවේග ත්‍රිකෝණවල දල සටහන් අඳින්න. ඊට පස්සේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවට ගත හැකි දිශා දෙක අතර කෝණය ෆයි ඍණ දෙක ඇල්ෆා බව පෙන්වන්නේ. මේ ඇල්ෆා සම sin ඉන්වර්ස් u බෙදීම මොනවද? ඔයාලට බය වෙන්න ඕනේ නෑ. ඒව පුතා ඔයා තේරුම් ගන්න හිතන්නවත් එපා. මං කියවනේ ගානේ කරන්න ඕනි දේ ගැන ඔයා අයිඩියා කරගෙන ඔයා ගානේ කරන්න ඕනි මේකට මේ ගානට කරන්න ඕනි ට්‍රීට්මන්ට්ස් මොනවද? ගානේ නැව බෝට්ටු නේ මේක. ඔව් නැව බෝට්ටු ගානක් තියෙන්නේ. නැව කොහෙද තියෙන්නේ නේ? බෝට්ටුවේ ප්‍රවේගය මොකද්ද? නැවේ ප්‍රවේගය මොකද්ද? නැව සහ බෝට්ටු අතර දුර කීයද? ඕවනේ අපිට ගානේ වැදගත් දේවල් ටික දැන් ලෙඩෙක් ගියා හරියට නිකන් දොස්තර කෙනෙක් ගාවට ලෙඩෙක් බෙහෙත් ගන්න ගියා වගේ. ඒ මනුස්සයා කසාද දාලා ඉන්නේ කවුද ළමයි කී දෙනෙක් ඉන්නවද? ගේ තියෙන්නේ කොහෙද? ඒ වැඩක් නැහැ නේ දොස්තරට. ඒ වගේ තමයි ඔය ගානේ තියෙන හැම එකම ඔයා කියවන්න යන්න එපා.
ඔයා ඕකේ ගන්න ඕනේ නැවේ ප්‍රවේගය මොනවද? බෝට් වල තියෙන වේගය මොනවද? ඊට පස්සේ බෝට් වල තියෙන වේගය මොනවද? බෝට්ටු දෙකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. බෝට්ටු දෙකේම වේගය මොකද වෙන්නේ? දිශා දෙකේ එක බෝට්ටුවයි තියෙන්නේ. ඔව් බෝට්ටු දෙකක් තිබ්බත් බෝට්ටු දෙකේම වේගය එකයි නම් ඉතින් බෝට් මං කියන එක තේරෙනව නේද? ඉතින් ඔකේ ගන්න ඕනේ නැවේ ප්‍රවේගය මොකද්ද? බෝට්ටු දෙකක් තිබ්බත් බෝට්ටු දෙකේම ප්‍රවේගය සමාන නම් එක බෝට්ටුවක් කියලා ගත්තන් ඇති. බෝට්ටු වල ප්‍රවේගය කීයද? තව බෝට්ටු කියලා ගත්තත් කමන්නේ බෝට්ටුව කියලා ගත්තත් කමන්නේ. ඒක කොහොමත් එකයි. ඒ කියන්නේ බෝට්ටු වල ප්‍රවේග සමානයි නම් එක බෝට්ටුවක් තියෙනවා කියලා හිතාගෙන ගාන හැදුවම හරි. හරි. බෝට්ටුවේ ප්‍රවේගය කීයද? බෝට්ටුව සහ නැව අතර දුර කීයද? අර කෝණේ හරියට බලාගත්තා කොච්චර කාණතද කියලා. ඊට පස්සේ වැඩේට එන්න උනා වෘතය කොහොම හරි ලස්සනවා දන්නවනේ. පළවෙනි පාදයේ දෙවෙනි පාදයේ තුන්වෙනි පාදයේ කොහොමද ගහන්නේ? දෙවෙනි පාදයේ වෘතය ගහනවා. ඒ වෘතය ගහද්දි අර තුන්වෙනි පාදයේ ගහද්දි ඔකේ කියනවනම් දිශා දෙකක් කියලා දැනගන්න ඕනේ. කොහොමත් තැන් දෙකකින් කැපෙන්න ගහන්න ඕනේ. නේ? තැන් දෙකකින් කැපෙන්න ගහලා ආන්සර් අවුට් කරන්න තියෙන. වැඩි හිතන්න එපා, වැඩි ලොකුවට හිතන්න එපා. අර ෆයිරින දෙකයි ඇල්ෆා බව පෙන්වන්න. මොනවද අර ඇල්ෆා සමානයි සයින් ඉන්වර්ස් බව පෙන්වන්න. ඒව ගැන හිතන්න එපා. මං කියන්නේ ගානේ මේන් ඩීටේල්ස් ටික අරගෙන ගානේ වැඩ ටික කරගෙන යද්දි ඔය දේවල් ටික ඔටෝමැටිකලි ඔයාතින් ලියවෙනවා. ඔක්කොම ලියවෙනවා. ඔයා දන්නෙත් නෑ සමහර විට. ඔක්කොම ටික සිද්ධ වෙලා. හරියට උන්නට බේත් දුන්නාම හෙම්බිරිස්සාව සනීප වෙලා වගේ තමයි. හරි. හරි. hina යනවාද? මේ මට කම්මැලි නෑ. මට ජොලි ඉන්නවා. අද ඕගොල්ලෝ වැඩ ටික කරන්න. වැඩ ටික බාර දෙනවා ඕගොල්ලෝ කරන්න. කම්මැලි නෑ මට මේ ඕගොල්ලෝ ගණන් ටික හදන්න. ඔය මීටින් එකෙන් අයින් වෙමු. ඒ මොඳයි නේ තාම මේකේ බැටරිත් බහැලා. බැටරිත් නෑ. බැටරි ගේන්නත් බැරි වුණා මට. අතු පාට වෙලා තින්නේ. ගණන් ටික හදලා අපි next day එකේ තව ගණන් ටිකක් හදමු. යාළුවෝ ටිකකට කියලා යාළුවෝ ටිකක් ගේන්න. ඔයාලෝ නැද්ද යාළුවෝ කියලා જાතියක්. ඕගොල්ලෝ ඉස්කෝලේ ඉන්නවනේ ඉස්කෝලේ ක්ලාස් වල. යාළුවෝ ටිකක් එක් කරගෙන ක්ලාස් එකට සෙට් කරගෙන ඉන්න එක තමයි වෙන්න ඕනේ. නැත්තම් මට කම්මැලි පුතා. හරි අයිබුවන්. ගණන් ටික හදන්න. ඒ වැඩක් නෑ. මේ පස්සේ දැන් මයික් එකේ බැටරි